සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ ඔබ සියලු දෙනා බලනවා ඇති අද දිනේ මොකද්ද මේ සිදුවෙන සුවිශේෂී කාරණේ කියලා. කෙටි දැනුම් දීමකින් තමයි මම මේ වැඩසටහන ආරම්භ කරේ. පවත්වන්න තීරණය කරේ. ඇත්තටම අද දිනේ පැවැත්වෙන වැඩසටහනේ අරමුණ තමයි දුවේ පුතේ ඔබ දන්නා උපදේශනය. කවුන්සිලින් කියන එක. මම හිතන්නේ අද ජීවිතේ සියලුම දෙනාට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කවුන්සිලින්. එනම් මඟ පෙන්වීම. අපිට ඒක ඉතා වැදගත්. තමන් ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන ඉඳලා තව පොඩ්ඩක් ඉදිරියට මොටිවේෂන් කරනවා කියලා කියන්නේ. තමන් පොඩ්ඩක් ඉන්න තැනින් ඉදිරියට තමන් ගන්න උත්සාහයක්. ඒ වැඩසටහනක් තමයි අද දින මේ අප දම්පහල විද්‍යාලයේ අද දිනේ පවත්වන්න තීරණය කරේ. ඉතින් මම හිතන්නේ අපේ සුසන්ත සර් දුරකථනයෙන් මට දැනුම් දුන්නා සර් මෙන්න මෙහෙම වැඩසටහනක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. මම කියනකොටම සර්ට කිව්වේ නෑ සුසන්ත සර් අපි කරමු කියලා. මොකද මේවා තමයි අපේ ජීවිතේ අපි ඉගෙන ගන්නවා වගේම දැනුම කුසලතා ආකල්ප වගේම මේකත් අපේ ජීවිතේට වැදගත්. අපි ඉගෙන ගන්නවා තමයි. හැබැයි අපිට මේකේ හරි මඟ පෙන්වන්නේ අපේ ජීවිතේ කොතනද කොහොමද ගෙනියන්නේ කියලා පිළිබඳව මඟ පෙන්වීම අපිට වැදගත්. ඉතින් එතුමා දුරකථනයේ දැනුම් දුන්න මට එනම කියලා අද දිනේ ඉතින් මගේ සියලුම ආචාර්ය මණ්ඩලය දුවා දරුවන් මේ සඳහා අද දිනේ මේ සහභාගී වන්නේ. ඉතින් මගේ යුතුයකම තමයි අරුමුණ පැහැදිලි කිරීම සහ එතුමා පිළිගැනීම ඔබට එතුමා හඳුන්වා දීම. ප්‍රථම මම එතුමා සුසන්ත සර් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අප විද්‍යාලයට අද දින පිළිගනු ලබනවා. ඒ වගේම මේ මාධ්‍ය කටයුතු කරන දෙපළත් ඉතා ආදරයෙන් පිළිගන්නවා. සුසන්ත සර් ගැන කිව්වොත් එතුමා උරුබොක ජාති පාසලේ ඉංග්‍රීසි ආචාර්යවරයෙක්. මම හිතන්නේ එතුමා මට කිව්වා මේ සර්ගේ දරුවෝ කීප දෙනෙකුත් එහෙ ඉගෙන ගන්නවා කියලා. ඉතින් එතුමා ඒ දරුවෝගෙන් දැනගන්න ඇති අප විද්‍යාලයේ කොහොමද කියලා. ඉතින් ඔබත් වාග්යවන්තයි මෙවන් ගුරුවරයෙක්ගෙන් මේ දැනුම මේ ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම. එතුමා මනෝවිද්‍යා උපදේශකවරයෙක්. ඒ වගේම ව්‍යවසායක කෙනෙක්. මෙතුමා මට දැන් කියන්නත් එපා කිව්වා කටුවන දැක්ම ආයතනයේ නිර්මාතෘ. කියන්නේ මගේ අල්ලපු ප්‍රදේශයේ මගේම ගම්මිය තමයි. ඉතින් ඇත්තටම සුසන් සර් ඔබතුමාට මේ අවස්ථාව මම ස්තුතිවන්ත කරන්නත් අවස්ථාවක් කරගන්නවා. මොකද අපේ මේ වගේ පුංචි පාසලකට පැමිණිලා අපේ දරුවන්ගේ නැනනුවර පාදන්න යම් මඟ පෙන්වීමක් ඔබගෙන් පොතනේ හරි පොඩි දෙයක් හෝ ලබා දෙන්න පුළුවන් නම් මේ දරුවෝ ගත්තනම් ඒකේ පින ඔබට හිමි වෙනවා. ඉතින් මම ඉතාමත්ම ගෞරවණීයව සුසන්සර්ට ආරාධනා කරනවා අද දින මේ පැය එකමාරක් වැනි කෙටි කාලයක් තුළ මම හිතන්නේ අමාරුයි මේ දරුවන්ට ඒ අවශ්‍ය සියලුම දේ ලබා දෙන්න. හැබැයි හැකියපමණින් ඒ දැනුම මේ දරුවන්ට මේ මඟ පෙන්වීම මොටිවේෂන් ලබා දෙන්න. ඒ වගේම දරුවන්ගෙනු ඉතා කාරුණික කිල්ලනවා සර් එක්ක ගනුදෙනුවක් විදිහට මේ වැඩසටහන කරගෙන යන්න. සර් මොන හරි ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න. ගම්පහල් දරුවෝ එහෙමනේ උත්තර දෙනවා. ඒක නිසා ඔබත් මේකෙන් ඒ ගන්න දැනුම උකහා ගන්න හරි සිල්ලමින් මම ඉතාමත් ගෞරවණීයව අපේ සුසන් සර්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙව වැඩසටහන ඉදිරියට කරගෙන යන හැටියට. බොහොමත්ම ස්තුතියි. සුබෝදෑසනක් වේවා ආදරණීය දුවේ පුතේ. ඒ වගේම අනිල් ප්‍රතාපගේ ආදරණීය විදුහල්පතිතුමනි. ඒ වගේම විද්‍යාලයේ සේවය කරන ආදරණීය සහෘද ගුරු බවතුනි. මම එන 6 වෙනි පාසල මම තෝරගත්තේ ගොඩක් වෙලාවට මම තෝරගන්නේ ජනප්‍රිය පාසල් නෙමෙයි. මොකද මගේ අරමුණ තමයි මම ඉපදිලා මම හැදුණු වැඩුණු ඉස්කෝලෙත් මේ වගේනේ. ඒතර මම බලන්නේ හැමතිස්සෙම මගේ පන්තිය නියෝජනය කරන්නේ. ඒතර මගේ පාසල මේ වගේ පාසලක්ම තමයි. රුක්මල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය. ඒ පාසල නියෝජනය කරන එක තමයි මගේ රාජකාරිය. හැබැයි වාසනාවකට මට උගන්වන්න ලැබිලා තියෙන වසර 22ක් ජාතික පාසල් 3ක කටුවන ජාතික පාසල, පීරකඩිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය වසර 12ක්,
උරුබොක ජාතික පාසලේ දැනට 8 වෙනි අවුරුද්ද යන්නේ. ඉතින් මම එදා මෙදා තුර දහස් සංඛ්‍යාත දරුවන්ගේ නැන පාදල තියෙනවා. මම කල්පනා කරා මේ මදි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපි වගේ මිනිස්සුන්ට කවදාවත් නිදහස් අධ්‍යාපනය කියන දේ නොතිබුණා නම් මෙහෙම වේදිකාවක හිටගෙන ඉන්න වරම් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒ වරම ලැබුණේ මට මේ රටේ අහිංසක බදු මුදල් ගෙවන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් තමයි. එතකොට මගේ යුතුයකම තමයි ඒ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන දරුවන්ගේ නැනස පාදන අතර පසු කාලීන මට හිතුණා මේ මදි. මම ණය තව ගෙවන්න ඕන. ඒ හන්ද මම තීරණය කරා ඊට වඩා සේවාවක් කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. මගේ පූර්ණ කාලීන අවසාන හුස්ම පද දක්වා මම තීරණය කරා මේ රටේ අහිංසක දරුවෝ වෙනුවෙන් මගේ කාලය වෙන් කරන්න. ඉතින් අද දවසේදී දම්පහල කනිෂ්ඨ විද්‍යාලය තෝරගත්තා. විශේෂයෙන් මතක් කරන්න ඕන ප්‍රතාපගේ කියන પરම්පරාව අර සමහර પરම්පරා තියෙනවා පුතා මේ එක එක දේවල් වලට ප්‍රසිද්ධයි. සමහර પરම්පරා වලින් ડોක්ටර්ස්ලා බිහි වෙනවා. සමහර પરම්පරා වලින් ඉංජිනේරුවෝ බිහි වෙනවා. සමහර પરම්පරා වලින් ගුරුවරු බිහි වෙනවා. හරිද? ඉතින් මම දකින විදියට ප්‍රතාපගේ කියන්නේ විදුහල්පතිවරු බිහි කරන දහස් සංඛ්‍යා දරුවන්ගේ නැන පහන් දල්වන විදු බිමක ප්‍රධානියා වෙන්න වරම් ලැබපු પરම්පරාවක් තමයි ප්‍රතාපගේ කියන්නේ. මම හොඳට දන්නවා. ඉතින් එතුමාගෙන් අවසරයි ආදරණීය දුවේ පුතේ මගේ අද දවසේ උත්සාහය මම දම්පහල ඉස්කෝලේට එනකොට හිටපු ළමයි ටික නෙමෙයි මම යනකොට වෙනස් වෙනවා. වෙනස් වෙන්න කියන්නේ මේ ඇඟපත නැත්නම් කොණ්ඩේ පීරපු විදිය ඒව නෙමෙයි. මනස වෙනස් වෙන්න ඕන. හිත වෙනස් වෙන්න ඕන. ඒ වගේම ධෛර්යවන්ත මිනිස්සෙක් බිහි කළා තමයි මම යන්නේ. පුතාලා මේ බෝඩ් එකේ තියෙන කියවන්න බලන්න. සද්ද මාර්ගය වගේ. අව හයියෙන් කියන්නේ. දැන් ඔයාලා ඉස්සෙල්ලම කිව්ව එක මතකද? නිකන් කුලම් බහපු ටයර් එක වගේ. ඉතින් හිමී කිව්වා. දෙවෙනි එක ටිකක් හයියෙන් කිව්වනේ. තුන්වෙනි එක ඊටතර හයියෙන් කිව්වා. දැන් බලමු දම්පහල ඉස්කෝලේ දරුවන්ගේ කටේ හයිය. බලමු. තවත් ඉදිරි කරගන්න එපා ශක්තිය. හරිද? ආයි දෙන්න පුළුවන් උපරිමේ. හයියම කියවන්න බලන්න. හරි. නතර කරන්න පුළුවන්? බෑනේ. අයි අදිස්ථානශීලී මිනිස්සු නවත්තලා අල්ලලා පොලේ ගැහුවත් උ නැගිටලා ආයේ සුපුරුදු ගමන යනවා. ඒ නිසා අදින් පස්සේ කවුද වෙන්න ඕන ඔයාලා? අදිස්ථානශීලී ඉලක්කයට යන දරුවෙක් වෙන්න ඕන. වෙනවද? ඔව්. හරි. එහෙනම් මම මෙතෙන් සිට පුතාලට වැඩසටහන පවත්වාගෙන යනවා. මම දන්නවා මම වැඩසටහන් කරපු ගොඩාක් ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා මට විදුහල්පතිතුමාලා කිව්ව විදුහල්පතිතුමනි මේ අපේ කොල්ලෝ ටික නම් සර් ඉන්න එකක් නෑ টয়ලට් යන දඟලයි දුවයි අපිටත් ඉස්කෝලේ කන්ට්‍රෝල් කරගන්න බෑ ටිකක් 6 7 8 ඉන්න ළමයි නම් කොහොමවත් බෑ ලොකු කොල්ලෝ නම් ලැජ්ජාවට හරි පන්ති ඉන්නවා අනිත් උන් ඉන්නේ නෑ කියලා. ඉතින් මේ මම ඔයාලට ඔයා යන්න එපැයි කියන්නේ නෑ. ඔයාලා කැමති නම් යන්න. හැබැයි මම දන්නවා පැය එකමාරක් නෙවෙයි පැය 3ක් තිබුණත් ඔය පුටුව හොල්ලන්නේ නෑ ළමයි. ඔය සද්දේ චුට්ටක්වත් දාන්නේ නෑ. ඒක ගහලා බැනලා එහෙම නෙවෙයි මොකක් හරි කුසලතාවයක් ඇති මයිගාව මේ මයික් එක අතර ගත්තා මොන ළමයෙක්වත් සාමාන්‍යයෙන් කෑ ගහන්නේ නැහැ. ඒක මම දකින්න විදිහට මම ලැබපු වාග්යක්. මොකද ඔක ගොඩක් අයට නැති දෙයක්. ඉතින් පළවෙනි කාරණාව මට කියන්න පුතේ ඔයාලා ගඟකට ගිහිල්ලා තියෙද? මොන වගේ ගඟ වලද? ගඟක් මං අහන්නේ. මම ගියපු ගඟට ගියා. මැණික් ගඟට ගියා. ගිහලා තියෙද? ඊට පස්සේ මැණික් ගඟට ගියපු වැඩි ඕනේ නැහැ. කළු ගඟ, මැණික් ගඟ, ගංගා ටික
ගොඩක් තියෙනවා. පුතාලා ගියන් පස්සේ වතුරට බහැලා මොනවද එකතු කරන්නේ? මොන වගේ දේවල් එකතු කරන ගානේ ඉඳගෙන? හයියෙන් කියන්නේ? ගල් හයියෙන් කියන්නේ පුතේ? ගල් එකතු කරනවා. ඔයාලා එකතු කරන ගල් මොන වගේ ගල්ද? හයියෙන් කියන්නේ මාත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන මොන වගේ ගල්ද? පැතලි ගල්. තව? රවුම් ගල්. තව? තව මොන ගල්ද? පාට ගල්. තව? මැදිච්ච ගල් නේ. ගඟේ අවුරුදු ගාණක් ගඟේ වතුරත් එක්ක ෆයිට් කරලා හැඩතල වැඩිච්ච අය. ගල්. එතකොට පුතාලා කොහේ හරි අර ගල් වැඩපොලකට ගිහිල්ලා ගල් මෝලක් ගාවට ගිහිල්ලා අර කළු ගල් උස්සගෙන යනවද? නෑ? අල්ලන්නේවත් නැද්ද? නෑ. එතකොට පුතාලට මේ ඇයි එහෙම ගල් ගන්න හිතෙන්නේ? සමහර ගල් ගෙනල්ලා අපි මාළු ටැංකියට දානවද නැද්ද? දානවා. හොඳට මාත් එක්ක කතා කරන්නේ. මාළු ටැංකියට දානවද නැද්ද? දානවා. සමහර ගල් ගෙනල්ලා දොර හුළඟ යනකොට තියනවද නැද්ද? තියෙන ලස්සනට හැඩ කළා නේ. ඒතර ඔයාලා ගෙවල් වල තියෙන පුතේ අර මේ ගාඩන් එකක් තියෙනනේ සමහර ගෙවල් වල නැහැ ඉතින් සමහර ගෙවල් වල තියෙනවා. ලොකු පවුල් වල අර වදිය ඇල්ලක් ඇඳලා දිය ඇල්ලකින් වතුර වැක් කරනවා නේද? මෝටරයක් හයි කරලා මාළුව දාලා ඒවා වැඩිපුර තියෙන මොනවද? ගල් ගෙඩි තියෙනනේ. පුතාලා දන්නවද? ඒ ගල් වලට කියනවා අපිට උපමට්ටම් වෙච්ච ගල්. මොන ගල්ද? උපමට්ටම් වෙච්ච ගල්. කවුරුවක්වත් අර උපමට්ටම් වෙච්ච නැති ගල් රළු ගල් උස්සන් ගිහලා දොර ගාවෙන් තියනවද? නේ මාළු ටැංකියට දානවද? නෑ කවදාවත් නෑ. මගේ උත්සාහය පුතේ දම්පහල කනිෂ්ඨ විද්‍යාලයට ඇවිල්ලා මේ රවුම් ගල් ටිකක් හදලා උපමට්ටම් කරලා හැඩතල හදලා හරිද? වටිනා ගලක් බවට පත් කරලා යන්න. මගේ උත්සාහය පුතේ මැණිකක් කරන්න. මැණිකක් බැරිනොත් අඩු ගානේ මේසෙ උඩ තියෙන කළු ගල් ගෙඩියක් හරි කරලා යන්න. නැත්තම් මාළු ටැංකියට දාන ගලක් හරි එලා. ඒ කියන්නේ වටින දෙයක් වෙලා නෙවෙයිද? ඒතර මගේ උත්සාහය පුතේ මේ හතරස් නොවුණු කළු ගල් ගෙඩියක් නැත්තම් උලස් අර කැපෙන ගල් ගෙඩියක් එහෙම නැත්නම් හැඩයක් නැති කැත වෙච්ච ගල් ගෙඩියක් ලස්සනට හැඩ කළා හැම කෙනාම ආසාවෙන් ළඟට ඇවිල්ලා ආදරය කරන කැමති වෙන ගල් ගෙඩියක් හදලා දෙනවා. ඉතින් මගේ උත්සාහය ඒක තමයි. මම යනකොට යන්නේ අනිවාර්යෙන් ඔයාලා වෙනස් කළ මිසක් මෙතනින් මම එළියට බහින්නේ නැහැ. හරි ගියේ නැත්නම් එළියේදී හරි ඔයාලා මම වෙනස් කරනවා. ඉතින් ඇයි පුතේ මම මේ නැවත වතාවක් මම කියනවා දම්පහල වගේ ඉස්කෝල නැත්නම් ගින්නැලිය වගේ ඉස්කෝල ගින්නැලිය මම කරා එකක්. ඒ වගේ ඉස්කෝල තෝරගන්නේ මම ඔයාලට මට ඕන මේ දම්පහලින් මම වගේ මිනිස්සෙක් තව බිහි කරන්න. මට ඕන ගින්නැලියෙන් වගේ මම වගේ එක මිනිස්සෙක් හරි බිහි කළා. ඒ විතරක් නෙවෙයි මම ඔයාලට වටිනා ටැග්ගකුත් දීලා යනවා. මම දන්නවා කොල්ලොන්ට ක්‍රිකට් බැට් කියන්නේ මාර වටිනවනේ. අපිට පොල් පිටි තිබුණේ විදුහල් ප්‍රතිමා. ඒක නැත්නම් ලෑලි කෑල්ලක් හතරස් ලෑල්ලක් අපි මන්නෙන් හදාගත්ත ලෑලි තිබුණේ. අපිට එච්චර පහසුකම් තිබ්බේ නැහැ. නමුත් අද මම දවසේ වලට රුපියල් 1000ක් විතර වටින ක්‍රිකට් බැට් එකක් දීලා යනවා. මම ඒ දීලා යන්නේ පුතේ මගේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත මුදලින් තමයි මම ඔයාලට දීලා යන්නේ. ඔයාලා හොඳට උදේ පරිස්සම් කරගත්තොත් මම අනාගතයේ දවසේ වලට වටිනා වොලිබෝල් එකකුත් දෙනවා. මම දැනට පුතේ ක්‍රිකට් බැට් 100කට වඩා පාසල් වලට දීලා තියෙනවා. මම ඒ කිසිම බලාපොරොත්තුවක් එහෙම මේ අනාගත බලාපොරොත්තුවක් තියාගෙන කරන වැඩක් නෙවෙයි. මගේ හදවතින්ම කරන වැඩක්. ඉතින් මම පුතාලට චූටි කතාවකින් පටන් ගන්නම්. මට මීට අවුරුදු 30කට විතර කලින් එක්තරා පොඩි කොල්ලෙක් හමු වෙනවා. හරිද? ඒ කොල්ලගේ අම්මා නැහැ. ඒ කියන්නේ අවුරුදු 5යි දවස් 90කදී අම්මා මේ මතු පිට පොළොවේ නැත්තම් මේ සමු අරගෙන යනවා. සමු අරගෙන යනවා කියන්නේ අම්මා නැති වෙන දරුවෙක්. ඒ දරුවගේ පවුලේ ඉන්නවා ළමයි 3 දෙනෙක්, කොල්ලෝ 3 දෙනෙක්. අම්මා නැති වෙනකොට අම්මගේ වයස අවුරුදු 28යි. කොල්ලෝ 3 දෙනෙක්. එක දරුවෙක් වයස අවුරුදු 2යි. අනිත් දරුවට අවුරුදු 5යි මාස 3යි. ඒ කියන්නේ දවස් 90යි. ලොකු දරුවට අවුරුදු 8යි. කොල්ලෝ 3 දෙනෙක්.
කොල්ලෝ කියන්නේ හරි වටින දෙයක්. හැබැයි ඔක මට්ටම් කරලා ගත්තොත්. හැබැයි ඒකේ අනිත් පැත්ත උනත් ඒත් එහෙමයි. සමාජයේ පිළිලයක්, සමාජයට බරක් මොනවා වුණොත්ද? වටිනා මිනිස්සෙක් නොවුන කොල්ලෝ භයානකයි. නේද? වල දැකලා ඇති මේ මෑත කාලිනවත් පාතාලේ රජ කරේ කොල්ලෝ. ගෑන් ළමයි රජ කරනවද? නෑ. පාතාලේ මිනිස්සෙක් බිය වෙන්න පුළුවන්. මේ පළවෙනි කාරණාව තමයි මගේ. ඔයාලට මේ පොඩි කොල්ලා ගැන චුට්ටක් කියන්න. අම්මා නැති වෙන දරුවා හරිම අසරණයි. හරිම අසරණයි. දරුවෙක්ගේ අම්මා නැතුණන් පස්සේ විදුහල්පතිතුමා අහිමි වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ අසරණකම උරුම වෙනවා. දුප්පත් නම් යමක් කමක් කරගන්න බැරි නම් කන්න බොන්න නැත්නම් අසරණ වෙනවා. දෙවෙනි කාරණාව තමයි මවුන් සෙනෙහස නැති වෙනවා. ඒක කාටවත් දෙන්න බෑ. තාත්තට දෙන්න බෑ. මවුන් සෙනෙහස අහිමි වෙනවා. ඉතින් මේ කොල්ලට ඔය දෙකම නැති වෙනවා. ඔය දෙකම නැති වෙනවා. මවුන් සෙනෙහසත් නැති වෙනවා. අසරණකම උරුම වෙනවා. අසරණකම දරාගෙන මේ කොල්ලා ලොකු ගමනක් යනවා. කාලයාගේ ඇමෑවෙන් සාමාන්‍ය පෙළ කවදාවත් හදබෑ පුතේ සාමාන්‍ය පෙළ දක්වා ඉන්පස්සේ උසස් පෙළ දක්වා කවදාවත් ඉංග්‍රීසි විෂය පාසල් ගුරු මාතාවකගේ ඉගෙන ගන්න වරම් අහිමි. ගොඩක් අය හිතුවා පුතේ කොල්ලා කුරුදු තලන්න එක්ක කරන් යන්නේ. නැත්තම් ගඩොල් කපන්න එක්ක කරන් යන්නේ. නැත්තම් කුරුල් කුඹුරේ ඉඳලා ඉස්සර අපේ පැත්තේ කුරුල් වෙලවන්න එක්ක කරන් යන්නේ. ඉඩමට තේ ටික අරන් යන්න එක්ක කරන් යනවා. ගොඩක් අය හිතුවේ ඥාති හිතුවේ මෙයා අරගෙන යන්න පුළුවන් දැන් කුරුදු තලන්න. අම්මත් නැහනේ. ගොඩක් අය හිතුව දේ කරගන්න බැරි වුණා. කාලයාගේ මේ කොල්ලා ලොකු වෙනවා. හරිද? කොල්ලා කවදාවත් උසස් පෙළ දක්වා ඉගෙන ගන්න දරුවා. කවදාවත් තමන්ට කියලා ඇඳුමක් ඇඳලා නැහැ. තමන්ගේ ඇඳුමක් දැන් ඔයාලා ඔය ඇඳන් ඉන්න පුතේ ඔයාලගේ නැස්මන්ට් එකට මහපු ඇඳුමක්. කාලයත් එක්ක ලොකු වෙනවා. අම්මගේ අහිමිවීමත් එක්ක දරුවා දානවා තාත්තට බලා ගන්න බෑ. තාත්තා බාර දෙනවා වෙනත් ගෙදරකට. බාර දෙන දරුවා ඒ ගෙදර ඉන්නේ සීයා කෙනෙක් සහ ආච්චි කෙනෙක්. සීයා සහ ආච්චි බලා ගන්න තමයි බාර දෙන්නේ. ආච්චිගේ කන් ඇහෙන්නේ සීයාගේ ඇස් පේන්නේ. ඒතර ඒ දරුවට සිද්ධ වෙනවා රාජකාරී දෙකක් කරන්න. දෙකම කළා. ඒ යන්නේ පොඩි ඉස්කෝලේකට. ඒ ඉස්කෝලේ යනවා. කිලෝමීටර 6ක් පයින් යනවා. ආපස්සට කිලෝමීටර 6ක් ගෙදරට එනවා. කවදාවත් පුට් සයිකලයකින් වජ්ජිර නෑ. කාලයාගේ මේ 9 වසර 10 වසර 11 වසර පාසල් අවුරුදු 3ම ඉස්කෝලේ යනවා. කවදාවත් හැබැයි පොඩි කොල්ලා ඉස්කෝලේ නොගිහින් ඇරලා නැහැ. රෙජිස්ටරේ විදුහල්පතිතුමා බින්දුව වැටිලා නැහැ. කවදාවත් අවුරුදු 3ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. රෙජිස්ටරේ බින්දුව නැහැ. ඒක මම බැලුවත් හිතන්නේ ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්. රෙජිස්ටරේ බින්දුව නැතුව අවුරුදු 3ක් ඉස්කෝලේ යනවා කියන්නේ. කාලයාගේ අයම ඉස්සර විදුහල්පතිතුමා හැදෙනවා මේ සෙංගමාලි කියන එක. මේ කොල්ලට සෙංගමාලි හැදෙනවා. සෙංගමාලි හැදුනා ඒත් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගුරුවරයෙක් කරන වැඩේ එළිය අඹ ගහ යට පුටුවක් තියලා කොල්ලට වාඩිලා ඉන්නවා. එකමාරණකම්. දවසේම ඉන්න කොල්ලා ඊළඟ දවසේ සිකුරාදා දවස් 3න් දෙඩ සනීපලා ආයිත් ඉස්කෝලේ. කාලයාගේ අයමින් සාමාන්‍ය පෙළ ලියනවා. කොල්ලට ඉංග්‍රීසි කවදාවත් ඉස්කෝලේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ. නමුත් ඒ ගියපු ඉස්කෝලේ සාමාන්‍ය පෙළ පාස් වෙච්ච එකම දරුවා. සාමාන්‍ය පෙළ පාස් වෙච්ච එකම දරුවා. විදුහල්පතිතුමනි ඒ කාලේ මේ ඉස්කෝලේකින් විදුහල් සාමාන්‍ය පෙළ පාස් වෙන්නේ කලාතුරකින් දරුවෙක්. සමහර අවුරුදු වල පුතේ එක්කෙනෙක්වත් පාස් වෙන්නේ නැහැ. එක්කෙනෙක්වත් නැහැ. ඒතකොට කැම්පස් යනවා වගේ තමයි සාමාන්‍ය පෙළ පාස් වෙන්නේ. කාලයාගේ අයමින් ඒ ගමෙන් අයින් වෙලා වෙනත් ඉස්කෝලේට එනවා. මේ කාල සීමාව තුළ මම වාදයේ දරුවා පෙන්නනවා තා පොතේ. කාලයාගේ අයමින් උසස් පෙළ වරම් ලබනවා. උසස් පෙළ හදාරද්දී පුතේ කවදාවත් මේ දරුවට තමන්ගේ ඇඳුමක් අඳින්නේ නැහැ. තමන්ගේ ඇඳුමක් නැහැ. ජීවන සටන කරට ගන දරුවා උවක් කඩනවා. නොකරන රස්සාවක් නැහැ. ජීවිතේ ගැට ගහ ගන්න මාර ෆයිට් එකක් දෙනවා. හරිද? එතකොට මේ උසස් පෙළ හදාරන පළවෙනි අවුරුද්දේ නමුත් විශ්වවිද්‍යාලේ වරම් නොලැබෙන උසස් පෙළ සමත් වුණාට වරම් නැලැබෙනවා. කොල්ලා තීරණය කරනවා තරාදියක් අරගෙන පොළවල් වල යන්න. පොළවල් වල ගිහිල්ලා බඩු කිරනවා බඩු කිරනවා. නාට්‍යාම වැඩේත් කරනවා. බඩු පටවගෙන
ලොරි වල යනවා සූර්යාවේ යනවා සූර්යාව විතර අර එළිය ට්‍රක් වල යන පුතේ අවුවේ කරවෙවි ඔය උරු බොක්කේ පොලට එනවා පොලේ බිස්නස් කරනවා බෙල්ල පන අතර පොලේ යනවා දවස් 7ෙම බිස්නස් කරනවා කොල්ලගේ අරමුණ මුදලාලි කෙනෙක් වෙන්න නෙමෙයි වෙන හීන තියෙනවා අම්මා අහිමි දරුවා බලන්නේ Tamanට නැති වෙච්ච දේවල් ටික ඔක්කොම එකතු කරගන්න කාලියාගේ ඈමෙන් පොලේ ගිහලා මාස සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 96 අවුරුද්දේ 1996 අවුරුද්දේ විදුහල්පතිතුමා සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි දක්වා මාස 5ක් පොළවල් වල බිස්නස් කරනවා. පොලේ නිදා ගන්නවා. රැට මොන හරි කනවා. කාලා පොලේ නිදාගෙන දවස් 8ෙන් ෆුල් ටයිම්. දැන් රට ගිය මිනිස්සු විනෝද වෙලා හරියන්නේ නැහැ විදුහල්පතිතුමා. ඊය දවස් ඉඳලා ෆුල් ටයිම් වැඩ කරලා හම්බ කරනවා. නැත්නම් රට ගිය පිටේ වැඩක් නැහැ. කොල්ලගේ අරමුණ මාස 5කින් හම්බ කරගන්න. හම්බ කළා. ආයෙත් තරහාදී විකුණලා. ආයෙත් ඉන්න ප්ලේස් එක විකුණලා පුතා නැවතත් උසස් පෙළ හදාරන. හරිද? උසස් පෙළ හදාරනකොට පුතේ යාට නමක් වැදෙනවා වම්බොට්ට කියලා. මොකද වම්බොට්ට විකුණන වැඩිපුර හන්දා කොල්ලෝ කියන ගත්ත වම්බොට්ට කියලා. මොකද සරම ඇඳගෙන ටවුන් එකේ ඇවිල්ලා බහැලා යනකොට කොල්ලෝ ක්ලාස් යන්න ඇවිල්ලා ඉන්නවා. මාර දුකයි. කොල්ලා පොලේ යනවා. අනිත් අය කොහෙද යන්නේ? පාන්ති යනවා. හිතා ගන්න ඔයාට එහෙම වුණා නම් කියලා. ගානක් නැහැ. දරාගෙන ආගෙන යනවා ගමන. අවසානයේ පුතේ 2097 අවුරුද්දේ උසස් පෙළ හදාගන්න. ඒ වෙනකොට මේ කොල්ලා කරන වැඩේ වලස්මුල්ලේ ගිහිලා විදුහල්පතිතුමා පළවෙනි වතාවට ජීවිතේ තමන්ට කියලා කලිසමක් ගන්න. තමන්ට කියලා ෂර්ට් එකක් ගන්න. තමන්ට කියලා ඔරලෝසුවක් ගන්න. තමන්ට කියලා සියලුම දේ ගන්න. එන්නේ ගෙදර හරි ආඩම්බරේ. හරි අභිමානේ. කොල්ලා පොලේ යන එක නවත්තලා ආයෙත් පන්ති යනවා. කොහේ මේට කලින් පුතේ පන්ති යද්දි දවසක් මෙහෙම සිද්ධියක් වෙනවා. කොල්ලගේ සරස්වතිය කියලා වලස්මුලේ තියෙන ක්ලාස් එකක්. සරස්වතිය පන්තියේදී සිංහල පන්තියකදී ළමයි 800ක් විතර ඉන්න පන්තියේ ඔක්කොම ළමයි ටික ඇතුළට දාලා විදුහල්පතිතුමා මේ කොල්ලා විතරක් එළියේ. ඇයි කොල්ලා එළියේ? කොල්ලට පන්ති කාඩ් එක ගන්න සාජිනේ. අවසානයේදී කොල්ලා මොකද කරන්නේ? අස්වල කඳුළු පිරෙලා ඇස්වලින් කඳුළු බේරෙන. යාළුවෝ තීරණය කරනවා රුපියල් 22.50යි. කාඩ් එක මුළු මාසෙම 445යි. 22.50ක් ආයෙත් දැම්මන් පස්සේ කොල්ල ඇතුළට ගත්තා. කොල්ලට දා ජීවිතේම කඩාගෙන වැටුණා. මාර අසරණ කමක්. ඒ කොල්ල අවසානයේදී උසස් පෙළ හදාරලා. ඒ විද්‍යාලෙ පුතේට බැච් එකයි. පළවෙනි කණ්ඩායමයි දෙවෙනි කණ්ඩායම ළමයි 70ක්. ළමයි 70කින් පුතේ උසස් පෙළ සමත් වෙන එකම ශිෂ්‍යයා ඒ දරුවා. එහෙනම් උසස් පෙළ පාස් වෙන එකම ශිෂ්‍යයා මේ. ඉතින් අතර වෙන්නේ ඒ ගමන යනවා පුතා. ඒ වෙනකොට පුතේ කවදාවත් ඉංග්‍රීසි විෂය කියන දේ හදාරලා නැහැ. හරිද? කාලයත් එක්ක ඉංග්‍රීසි කියන විෂය නැති වෙච්ච දේවල් තමයි අහිමි දේවල් හොයාගෙන යනකොට. කාලයත් එක්ක 93 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියද්දී ඉංග්‍රීසි පෙළ. හරිද? 94 ලියන විදුහල්පතිතුමා ඒත් පෙළ. 95 ලියනවා ඒත් පෙළ. 96 ලියනවා ඒත් පෙළ. 97 ලියනවා ඒත් පෙළ. 98 ලියන විදුහල්පතිතුමා S එකක් යනවා. 99 ලියනවා C එකක් යනවා. 2000 ලියනවා B එකක් එනවා. කොහොම හරි අවසානයේදී මේ අර ඉස්සර තිබුණ විදිහට D තිබුණේ. D වලින් D තියෙනවා C වැඩිම එක D. D වලින් පටන් ගත්තේ නව නිර්දේශයෙන් ආවේ ඊට ABC. ABC එනකන් ලියනවා. අවසානයේ ඒකක් දානවා. විශ්වවිද්‍යාල වරම් ලබනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන උපාධිය. මිනිස්සු hina වෙනවා. මොකද ඉංග්‍රීසි බැරි මිනිහෙක් ඉංග්‍රීසි මාධ්‍ය හදාරන hina වෙනවා. එක මිනිහෙක් කියනවා යන්න වෙන්නේ උපාධිය නැතුව. උපාධිය නැතුව තමයි ගෙදර යන්නේ. මාර ෂොක් එකක් නේ. අවස්ථා දෙකකදී හිතින් අඬන පුතේ. ඇස්වල කඳුළු පුරවගෙන නොහිටියට හිත ඇතුලේ මිනිස්සෙක් අඬන. කාලයාගේ මේ විශ්වවිද්‍යාල වරම් ලබන එළියට එනවා. එළියට ඇවිල්ලා රැකියාවක් කරනවා. හිතා ගන්නකො
අවුරුදු කීයක් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලියලා අතහැරලා නැහැ. අපි ඒ කොල්ල දිහා බලමුද චුට්ටක්? ඈ පිටුර බලන්න ආසයිද? අවංකවම හරි. මොකද්ද පුතේ මාතෘකාව? ඔය මාතෘකාව මොකද්ද? අධ්‍යාපනය. පළවෙනි මාතෘකාව මොකද්ද? මට නෑ ඒක තේරෙන්නේ. දුප්පතාගේ හිතවතා අධ්‍යාපනය වෙන්නේ කොහොමද? කොහොමද පුතේ දුප්පතාගේ හිතවතා අධ්‍යාපනය වෙන්නේ? තේරෙනවද ඔයාලට? දුප්පතාගේ හිතවතා තමයි අධ්‍යාපනය. මිල කරන්න බෑ පුතේ මේක. මිල කරන්න බෑ. ඊට දෙවෙනිය මොකද්ද? විනයෙන් යුත් දැනුම ගෙලේ දැයකට සැනසුණු. දැන් ඔයාලා විනය ගරුකයිනේ පුතේ. මේ පාසලට ඔයාලා සැනසීමක්, විදුහල්පතිතුමාට සැනසීමක්. දැන් ඔයාලා මේක දැල් කඩලා, පුටු පොලේ ගහලා, විනාශකාරී වැඩ කරා නම් විදුහල්පතිතුමාට සැනසීමක් තියෙද? ඔයාගේ අම්මට සැනසීමක් තියෙද? ඔයාගේ තාත්තට සැනසීමක් තියෙද? මේ වෙනකොට විදුහල්පතිතුමාත් අතාරින්නේ නැහැ වැඩි එමුණොත් ඔයාලගේ දෙමාපියෝ ගෙන්නන ඉස්සර ඉස්කෝලේට. ඒකත් හරියන්නේ නැත්නම් සති දෙකක් විතර පන්ති දානක් කරනවා. දරුවට සැනසීමක් තියෙද? ඒත් නෑ. එහෙනම් මොකද්ද පුතේ දෙවෙනි මාතෘකාව? විනයෙන් යුත් ගැනුම ගෙලේ දැයකට සැන. දැය කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ දැය කියන්නේ? දැය කියන්නේ දේශය, රට, රටකට සැනසීම ගේන්න නම් කවුද ඉන්නවනේ පුතේ? විනය ගරුක දරුවේ. විනය ගරුක දරුවේ. හරිද? තුන්වෙනි එක මොකද්ද? අභියෝග හමුවේ අධ්‍යාපනය. අධ්‍යාපනය ලබද්දී මොනවද කියන වැඩිපුරම? අභියෝග පමණයි පුතේ. සතරන් දුවල උතරන්නේ අභියෝග ඇති. සමහර දරුවෝ ඇති මෙතන අම්මා තාත්තා අහිමි වෙච්ච දරුවෝ. සමහර දරුවෝ ඇති තාත්තා අහිමි වෙච්ච දරුවෝ. සමහර දරුවෝ ඇති පුතේ තාත්තා මත්ද්‍රව්‍ය වලට අඩේ වෙලා. තේරෙනවද? සමහර දරුවෝ ඇති අම්මා දාලා ගිහලා. සැලෙන්න එපා. අභියෝගය ඔක තමයි. සැලෙන්න එපා පුතේ. තාත්තා දාලා ගියා නම් තාත්තට අභියෝගයක් කරන්න. ගහන්න යන්න එපා. බනින්න යන්න එපා. තාත්තට වෙන්නන තාත්තා දාලා ගියේ මැනිකක්. තාත්තා දාලා ගියේ කවුද? මැනිකක්. හැබැයි පුතේ ඔක්කොම අට්ටම් වුණොත් විතරයි. ඔයාලා මම කලින් කිව්වා පුතේ මැනිකක් හදලා යන මම ආවේ. හරිද? වාගේ තාත්තට මැනිකක් වෙන්න පුළුවන් නම් මාරවට. හරිද? වාගේ ගමට මැනිකක් වෙන්න පුළුවන් නම් ඔයාගේ ඉපදිච්ච පරම්පරාවට මැනිකක් වෙන්න පුළුවන් නම් මාරවට ඉන්න. ඊළඟ එක බලමු. දුප්පතාගේ හිතවතා කවුද? අධ්‍යාපනයයි. දැන් පුතාට තේරෙනවද? තාජුට්ටක් බලමු. ඔන්න පොලේ කවුද? සාමාන්‍යයෙන් ඉස්සර අපි විදුහල්පතිතුමාක සෝමාලියාව කියන රට දුප්පතුන් බිහි වෙච්ච රටක්. දැන් පින්තූරේ බැලුවට පුතාට පේනවද? පැහැදිලි මදි ඇතිනේ. ඒ දරුවට පුතේ තෙරප්පු දෙකක් තියෙද? ඈ? නෑ. දරුවා පිරිසිදුද? නෑ. කොණ්ඩේ කපලද? කොණ්ඩේ කපලද? නෑ. අතේ මුකුත් තියෙද? නෑ. ෂර්ට් එක නිකන් වැඩි වගේ නේද? එයාගේ ෂර්ට් එක නෙමෙයි වැඳගෙන ඉන්නේ. පින්තූර ඝන වෙලාවට විදුහල්පතිතුමා අපි ඉස්සර තියෙන හොඳම ඇඳුම අදිනවා. ලස්සනම සපත්තු එක දානවා. කොණ්ඩේ හොඳට පීරනවා. කොණ්ඩේ කපලා නෑ මුදේ. කොණ්ඩේ වැවිලා. අත් අසරණ දරුවේ. හරිද? දැන් හිතන්නකො පුතේ කලිසමේ සිදුරු දෙකක් තියෙනවා. පිටිපස්සේ පේන්නේ නැහැ වගේ. ඔය කලිසම තාමත් තියෙනවා. හරිද? ඔය කලිසමේ පිටිපස්සේ සිදුරු දෙකක් තියෙනවා. ඔය කලිසම විතරයි අයිතිකාරයයි. අනිත් ටික යාගේ නෙමෙයි. බලමු. දුප්පතාගේ හිතවතා කොතනද ඉන්නේ? 1900 කීයද? 87 අවුරුද්දේ. ඈ? පොඩි කවලට මොකද්ද? ඈ? මොකක්ද තියෙන්නේ? උඩ ගහලා තියෙන්නේ මොකද්ද? සබරගමුව University of Sri Lanka. මොන අවුරුද්දේද පුතේ? අයියේ කියන්නේ 2003. මෙහා බෑන්නේ මොකක්ද තියෙන්නේ? සබරගමුව University of Sri Lanka යට තියෙන මොකද්ද? ඈ? Convocation 2023. 2023. පුතා නිකම් උපාධියක් නෙවෙයි ගන්න මොන උපාධියක්ද? ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය. මම දන්නතරම විද්‍යාලතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම වැරදිද දන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි මාධ්‍ය උපාධියක් ගත්ත ප්‍රථම පුජ්‍යලයා මා හිතනවා මේ තිරේ ඉන්න පුජ්‍යලයා වෙන්න ඕන කියලා දන්න තරමේ.
මොකද එතකම් විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය දුන්නේ අත්හදා බැලීමක් කරපු අවුරුද්ද. බලමු එයාගේ අර දුප්පත් කොල්ල මතකයි නේද? කලිසමක්වත් නැතුව හිටපු මිනිස්සයා. බලමු ඊළඟට කොහොමද ඉන්නේ කියලා. අර අසරණකම අයින් වෙලා නේද? ඈ? අසරණකම අයින් වෙලා නේද? ඈ? අර තිබුණු දුප්පත්කම අසරණකම ඔක්කොම අයින් වෙලා නේ. 2026 නෙමෙයි පුතේ 2026 නෙමෙයි ඔක 2025 දෙසැම්බර් 30 උපන් දිනේ දවසේ මනෝවිද්‍යා උපාධාරී මනෝවිද්‍යා කවුන්සිලින් and psychology ඩිප්ලෝමා ධාරියෙක් විදිහට පත් වීම ලැබෙනවා. කොහෙදද? BMICH එකේ. කොල්ලගේ සතුට ඇස්වල කඳුළු පිරීලානේ. කොල්ලා හා සමාන තව කොල්ලෙක් ඉන්නවා. ආදරණීය පුතා. ආදරණීය බිරිඳ. ආදරණීය දුවේ පුතේ ඔයාලට මම අද දීලා යන්න ආවේ ඔන්න ඔය ධෛර්යවන්ත මිනිහාගේ කතාව. අතන ඉවර නෑ තාම හොඳේ. තව ගොඩක් තියෙනවා. පුතේ අද ඉඳලා හිතා ගන්න ඕන මගේ රත්තරන් පුතාලා නම් පාරි ඉස්කෝලේ වෙනස් වෙන්න ඕන. අද ඉඳලා වෙනස් වෙන්න නේ. අද ගෙදර යන්න ඕන වෙනස් වෙච්ච මිනිස්සෙක්. අද යන්න ඕන කොහමද? වෙනස් වෙච්ච දන්නේ මේ ඇතුලේ ඉන්න පුංචලයා පුතේ නැගිටව ගන්න ඕනේ. මේ ඇතුලේ ඉන්න යෝධෙක් මෙච්චර කාලයක් මගේ දරුවෝ ටික යෝධයා නිදාගෙන හිටියේ. අද නැගිටින්න ඕන. අද යෝධයා නැගිටව ගන්න ඕන. අද වැඩ කරන්න ඕන. අද යෝධයා වගේ වැඩ කරන්න ඕන. හරි. මයි පුතාලා කොහොමද යෝධයා වගේ අද ඉඳලා වැඩ කරනවා කියලා අදිස්ථානයක් තියාගත්ත දරුවා දුස්සන්. හරි. අදිස්ථානයක් තියන අය දුස්ස ගන්න. හරි. මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ මොනවද? අධ්‍යාපනයත් පාදන්න. අධ්‍යාපනයට කරන්න බැරි දෙයක් නෑ. ඇස්වල කඳුළු පිරුණා නේද සමහර දරුවන්ගේ? මම බලාගෙන හිටියේ සමහර දරුවන්ගේ ඇස්වල කඳුළු පිරීලා. නේද? පුතේ ඇස්වල කඳුළු පිරිච්ච අවස්ථා අනන්තය අප්‍රමාණයි. සමහර දවස් අඬනවා සහ ඇඬෙනවා කියන දෙකක් තියෙනවා. අපි අඬනවා, මල ගෙදරදී අඬනවා. බොරුවටත් අඬනවා. අපිට අඬන එක ඕන හැටි කරන්න පුළුවන්. අඬන අවස්ථා, අඬපු අවස්ථා අනන්තය අප්‍රමාණයි. S2 කඳුළු පුරෝගෙන හිටපු අවස්ථාව අනන්තය අප්‍රමාණයි. ටීවී එකේ වැඩසටහනක් කරනකොට මාර විදිහට දුක හිතෙනවා. කවුරු නැතුවද? සේනහස අහිමි වෙච්ච දරුවන්ට දැනෙනවා ඒක. හරිද? මම අර කිව්වේ සරස්වති අධ්‍යාපන ආයතනයේ පුතේ ඇස්වල කඳුළු පිළිලා. එදාම මම ඇඬුවේ නෑ විදුහල්පතිතුමා. ඇඬුණා මට. පිරිමියෙක් විදිහට සාමාන්‍ය අඬන්නේ නෑ. හැබැයි සමහර ලාට ඇස්වල කඳුළු පිරෙනවා. තේරුණාද? ඉතින් අදින් පස්සේ පුතේ අඬන ළමයෙක් බිහි වෙන්න බෑ. හරිද? බලගේ අම්මලා තාත්තලා සමහරට දුක්පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තාත්තා අන්ත අසරණ වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් පුතේ අධ්‍යාපනය කියන දේ ලබා ගන්න. අධ්‍යාපනය කියන මාර වටින දෙයක්. ඒකට මිලක් කරන්න බෑ විද්‍යාත්මක. ඒකට මිලක් කරන්න බෑ. තේරුණාද? ඒක නිසා පළවෙනි කාරණාව තමයි පුතේ දුප්පතාගේ හිතවතා කවුද? අධ්‍යාපනය. මම දාන්න මෙතන ඉන්න දරුවන්ට දහසක් ප්‍රශ්න තියෙනයි. දහසක් ප්‍රශ්න. අද උදේ ආවේ ප්‍රශ්න පත්‍රයක් තියාගෙන දරුවා. නිසා මගේ දරුවෝ ටික හෙටින් පස්සේ විදුහල්පතිතුමා වෙනස් වෙයි. හරිද? මොකද්ද පුතේ අපේ තේමා පාඩය? අදිෂ්ඨානශීලී මිනිසා නතර කළ නොහැක. නතර කරාද? නෑ ගොඩාක් මිනිස්සු නතර කරන්න තමයි උත්සාහ කරේ.
ගොඩාක් මිනිස්සු නතර කරන්න උත්සාහ කරා. හරිද? හරි. මයි පුතාලා මගේ දෙවෙනි මාතෘකාව තමයි මොකක්ද දෙවෙනි මාතෘකාව? අයියෙන් කියවන්න පුතේ. අයියෙන් කියවන්න. ඉතුරු ටික කියවන්න. මදිනේ සාධ්‍ය. අයියෙන් කියන්න. ලස්සනට කිව්වේ නෑ. ලස්සනට කියන්නේ 1 2 3. හරි. දැන් මම මේ කාරණා පැහැදිලි කර දෙන්නම් මයි පුතාලට. දෙවෙනි මාතෘකාව මොකක්ද? තුන්වෙනි කාරණා අධ්‍යාපනය මගින් ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. පුතා සමහර මිනිස්සු ඉන්නවා Tamanට නැති දේ ගැන තමයි නිතරම කතා කරන්නේ. මොනවාද කතා කරන්නේ වැඩිපුර? අයියෙන් කියන්නේ Tamanට නැති දේ. එහෙම අදින් පස්සේ කතා කරන්න එපා. අදින් පස්සේ නැති දේවල් ගැන කතා කරන්න එපා. කතා කරන්නේ මොනවද ගැනද? අයියෙන් කියන්නේ තියෙන දේවල් ගැන කතා කරන්න. මොනවද කතා කරන්නේ? තියෙන දේවල්. දැන් ඔයාලට තියෙන දේවල් මොනවද? ඔයාලා නිරෝගී දරුවෝ. නේද? අතපය හොඳට තියෙනවා. හොඳට කන් ඇහෙනවා. නේද? එතකොට පෙනුම තියෙනවා. අංග විකල නැහැ. හොඳ පෙනුමක් තියෙන දරුවෝ ටික ලස්සනයි. එතකොට පුතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. අපි සමාජලාට අම්මා ගහයි ගණිතේ ලකුණු වැඩි කියලා ඒව ගණන් ගන්න එපා. විද්‍යාවට අඩුයි කියලා ගණන් ගන්න මෙපා. තේරුණාද? ඒත් හිතා ගන්න පුතේ 93 ලියලා 98 වෙනකන් ලියලා 98 දී තමයි S එකක් අරගන්නේ. විශ්වවිද්‍යාල වරම් ලබන කවදාවත් පාසලකින් ඉංග්‍රීසි ඉගෙනගෙන නැහැ. තේරුණාද? පාසලකින් ඉංග්‍රීසි ඉගෙනගෙන නැහැ. කවදාවත් විදුහල්පතිතුමා ඉස්සර හිටියා මේ මම කිරින්ද පූල් ඇල්ලේ කනිෂ්ඨ විද්‍යාලයකට ගියේ. ඒකේ හිටියා මේ මුදුලා කියලා මිස් කෙනෙක්. ඉතින් ඉස්සර ජනසවි පත්තිය කියලා දුන්නා රුපියල් 1000යි පත්තියම 1000යි පත්තියමක් කියලා අපි තමයි කියන්නේ. හැබැයි ටීචර් උගන්වන්න බෑ. ඒතර උගන්වන්න බැරි එකයි පාසලේ ගුරුවරයෙක් නෙත් එකයි සමානයි. හරිද පුතේ? හැබැයි වර්තමානයේ මම ජාතික පාසල් කීයකද? 3ක. නිකන් නෙමෙයි විදුහල්පතිතුමා වීරගැඩිය රාජපක්ෂ මහා විද්‍යාලයේ පන්ති කාමරයකට යන්න නම් මාර හයියක් තියෙන්න ඕන. මාර ගැටක් තියෙන්න ඕන. මාර දැනුමක් තියෙන්න ඕන. නැති මිනිහෙකුට පන්ති කාමරයකට යන්න බෑ. තේරුණාද? එතන පුතේ මම කවදාවත් ඩික්ටේෂන් ලියලා නැහැ. ලියන්න එපා ඒවා. මිනිස්සෙක් ඉදලා ලියන්න එපා විදුහල්පතිතුමා පන්ති කාමරේ උගන්න ගුරුවරයෙක් ඉදලා ලියන්න එපායි කවදා හරි පන්තියට ටියුෂන් එකකට ගිහිල්ලා 11 වසර වෙනකන් ජීවිතේට ගිහිල්ලා නැහැ ටියුෂන් එකට. හැබැයි පුතා මගේ උපාධිය මොකද්ද? අයියේ තිබුණේද? හා? ඉකෝනි ස්පෙෂල් ආර්ට්ස් කරපු අය ඇති මෙතන ගුරුවරු. ඉකෝනි ස්පෙෂල් ඉංග්‍රීසි මීඩියම්. දේසි වැඩක් නෙමෙයි. හරිද? ඊට පස්සේ ඩිප්ලෝමා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා. හරිද? ඊට අමතරව ඉංග්‍රීසි ඩිප්ලෝමා සියල්ල සම්පූර්ණ කරා. එදා මෙදා දුර පුතේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනයේ දීලා තියෙනවා. දහස් සංඛ්‍යාවක් දරුවෝ. මේ වෙනකොට පුතේ මේ අවට පාසල් වල මේ මම මෙහි හරියට දන්නේ නැහැ සර් මෙහි මට සම්බන්ධතාවයක් නැහැ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ 35ක විතර අවට පාසල් වල ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා මම උගන්වපු ළමයි. මගේ ඉස්කෝලේ ගුරුවරු 3 දෙනෙක් ඉන්නවා. මම ටෙක්නොලොජි අංශයේදී මම අංශභාර, ශ්‍රේණි භාර, පන්ති භාර ඔක්කොම දීලා තිබුණා. ඉංග්‍රීසි ගැනුවෙත් මම මගේ ගුරුවරයා මගේ හිටපු කොල්ලා මගෙන් ගුටිත් කාද පින්තූරය යන දැන් අපේ ඉස්කෝලේ උගන්වන මාත් එක්ක IC. ඊට අමතරව යා මගේ ආයතනය උගන්වනවා. හරිද? විදුහල්පතිතුමා මගේ ආයතනය මම අර කියන්න කැමති නෑ. මොකද එතකොට හිතයි මේ සමහර අය මම මේ ආයතනය ප්‍රොමෝට් කරන්න මට මෙහෙ ප්‍රොමෝට් කරයි කියලා කටුවන මෙහෙ දරුවෝ මට හේන්නේ නෑ. මට එහෙම අවශ්‍යත් නෑ. මම ඒ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ නෑ. දෙකේ පන්තියේ වැඩ කරා දෙක වසරේ. හරිද? ඊට අමතරව දෙකේ පන්තියේ වැඩ කරලා නෑ. කරන්නේත් නෑ. ඒක නිසා පුතේ අද වෙනකොට
මම දාන්න තරමේ දෙනියායි කලාපේ පාසල් 72ක් තියෙන විද්‍යාපතිතුමා 72ක් තියෙනවා. පිට අවුරුදු 8ක් උරුබොක්ක ජාතික පාසල. ඉංග්‍රීසි රිසල්ට් වලින් අංක 1. පාසලට එද්දී 51යි. 81 දක්වා රැංකියා. ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ මගේ හැමදාම හම් වෙන විද්‍යාපතිතුමා 11 ටීම් පන්තිය. 11 ටීම් පන්තිය ගිය අවුරුද්දේ ප්‍රතිඵල A13යි B13යි ඉන්ට්‍රොඩියුස්. අර ඉංග්‍රීසි ෆේල් වෙච්ච අවුරුදු ගාණක් ෆේල් වෙච්ච කොල්ලා තමයි මේ ටික කරන්නේ. තේරුණාද? පෙරගැඩිය ජාතික පාසලේ අවුරුදු 12ක් පොඩි කාලයක් නෙවෙයි. අවුරුදු 12ක් දහස් සංඛ්‍යාත දරුවෝගේ අස්පාදල තියෙනවා. ඒ අස්පාදපු එක ඉවරයි. මම ඒක දිගටම කරනවා. මගේ ඕන පුතේ. මං අද දම්පහල ඉස්කෝලේ මට බැරි වේ විදුවා මේ ඉන්න ඔක්කොම වෙනස් කරා. හැබැයි මම එකෙක් හරි හදලා යනවා. එක දරුවෙක් හරි මම අද හදනවා මොරාල් හදලා යන්නේ. තේරුණාද? ගොඩාක් දේශන පවත්වන දේශකයෝ එයාලා පුතේ තියරි හොඳට ඉගෙනගෙන තියෙනවා. අපිටත් වඩා හොඳට දන්නවා. තියරි හොඳට දන්නවා. සමහරට ලන්ඩන් ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා. හැබැයි පුතේ එයාලා ප්‍රැක්ටිකල් නැහැ. එයාලගේ තියරි තිබුණ ප්‍රැක්ටිකල් නැහැ. එයාලගේ පරම්පරාගත දේපලක් තියෙන අම්මා එක්ක ડોක්ටර් කෙනෙක් තාත්තා ඉංජිනේර කෙනෙක් ඒ වගේ පරම්පරාවකින් පැවතෙන දරුවෙක් වෙන්න පුළුවන්. මම අද පුතේ ප්‍රායෝගිකවම ඉරිගත්ත මිනිස්සු ගැන කියලා යන්නේ. පාඩ නොපෙන්නන කෙනෙක් ගැන මට කියලා යන්න තිබුණා. බිල් ග්‍රේඩ් ගැන හරි කවුරු හරි ගැන කියලා යන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද? ඔයා දැකලා නැහැ. දැන් ඔයාලා සැබෑයින්ම ඇස් දෙකෙන්ම දැක්කා කවුද පුච්චලේ. මගේ ඊළඟ මාතෘකාව තමයි ආර්ථිකය. දුප්පතෙක් වෙලා ඉපදිලා පුතේ මැරෙන්නේ දුප්පතෙක් වෙලා නා. උ ජීවත් වෙලා නැහැ. ජීවත් වෙලා නැහැ. සාදීන් පස්සේ පුතේ හිතා ගන්න. ගෙදරට පොඩි පුතාලට පුළුවන් නම් මෙන්න මේ දේ කරන්න. මම ලබන මාසේ මගේ එක පන්ති ගාස්තු ගෙවන්නේ මම හම්බ කරගෙන. මම එක පන්තියකට සල්ලි ගෙවන්නේ මම හම්බ කරලා. ඊළඟ මාසේ බලන්න මම පන්ති දෙකකට සල්ලි දෙනවා. මම හම්බ කරලා. පුතේ හම්බ කරන දේවල් මේ වරතරක් තියෙනවා. ඔය ගස් ඇට යන වැටෙන පුවක් දලු කඩලා හරි. දලු මල්ල පාරට ගෙනත් ඉතින් ආච්චිගෙන් 100ක් කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්. පුතා සත්තයි කියන්නේ. විදුහල්පතිතුමා මම නොකරපු රස්සා තියෙන කීපය. එකක් තමයි නයි නටෝනේ. නයි ලබ්බක් හම්බුණානේ ඒකත් කරා. තව එකක් තමයි බස් වල රබන් ගහ සින්දු කියන එක. සින්දු කිය සල්ලි එකතු වෙන එක කරගන්න බැරිනවා. මට රබානක් ආවුණා නම් ඔය කැම්පස් එකේ ගිහලා එන ගමන් හරි රබන් පාරක් ගහලා සින්දුවක් කියලා කොහොම හරි කරනවා. මට පුතා එහෙම අර අභිමානයයි කියලා ඒව නැහැ. ඒ කියන්නේ අභිමානය තියෙන දැන් මට ඒ කාලේ අර මිනිස්සු හිනාවේ වම්බොට්ටයි කියයි ඒකොලෙයි කියයි ඒව මට අදාළ නැහැ. ඒක උඹලා කියෝ. එහෙම කියපු අයත් පුතේ ත්‍රිවිල් පාක් එකේ දැන්. තේරුණාද? මට වම්බොට්ටයි කියපියෝ අද ත්‍රිවිල් පාක් එකේ ඉන්නේ. පාක් එකේ. තේරුණාද? එයාලගේ ජීවිතය හරිම සෝචනීයයි. හරිද? ඒක නිසා මයි පුතාලා අදින් පස්සේ හිතා ගන්නවා. මමත් අර සර් වගේ එන්න ඕන. මම වගේ එන්න එපා. මට වඩාත් ඉහළට යන්න. මට වඩා ඉහළට යන්න. කවදකාරි දම්පාල ඉස්කෝලේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් ඇවිල්ලා මට මගදී හෝ කොහෙදී හරි හමු වෙලා කිව්වා සර් එදා තමයි මම තීරණයක් ගත්තේ හැදෙනු සර්. මම නැගිටිනවා කියලා තීරණය ගත්තේ එදා තමයි සර් කියලා. ඒක සර් මට මිල කරන්න බෑ පුතේ. ඒ වචනේ මට මිල කරන්න. එසා අදින් පස්සේ පුතාලා වෙනස් වෙනවා. වෙනස් වෙනවද? කොහොම වෙනස් වෙනවා කියන අදහසක්? නියමයි. හරි. හරි හොඳටම හොඳයි. මට බේරදරේ. සද්දයක් නැහැ නේද විදුහල්පතිතුමා? මුළු හෝල් එකම නිශ්ශබ්දයි. කොහොමද මේ පුතේ? මම අමුගොඩ මහාවිද්‍යාලයේ දේශනේ පවත්වද්දී හෝල් එක ශ්‍රවණාගාරය පුරවලා මට ඇහෙන නිකන් එළියෙන් සද්දයක්. බලනකොට විදුහල්පතිතුමා එළියේ තිරයක් දාලා පුතේ එළියේ තියෙන එහා සමාන ප්‍රමාණයක්. ප්‍රින්සිපල්ට හරි පුදුමයි. කොහොමද මේ නිශ්ශබ්ද කරගෙන හරි පුදුමයිනේ. මම කිව්වා සර් මම ඔයාලගේ වැඩසටහනක් කරනවා මම නවත්තනවා කතාව. අවස්ථාව දෙන්න වෙන කෙනෙකුට කියලා තව කටයුතු දෙනෙක් හිටියා. නෑ සර් ඉතුරු ටිකක් කරන්න. සර්ට හරි සැනසීමක්. මොකද පැයක් තව ළමයි ටික නියඬව තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක විදුහල්පතියෙකුට මාර සැනසීමක්. තේරුණාද? ඉතින් මම දාන්නවා මම තව පැයක් හිටියත් දෙකක් හිටියත් මගේ දරුවෝ ටික ඔය ඉන්න විදිහටම ඉන්නවා. නමුත් මට එහෙම ඉන්න විදියක් නෑ පුතේ. මම දැන් තාම පොට්ටකින් මේ කෝට් එක ගාලා මම ඉස්කෝලේ ගිහින් සුපුරුදු පරිදි උගන්වන පන්ති කාමරේ පුතේ මාර ලස්සන හදලා මම ඕනවා ඔයාලා විදුහල්පතිතුමාට දාන්න. ඒක දැක්කම පස්සේ හිතෙන පුතේ පන්ති කාමරයක් නෙමෙයි කියලා හිතෙන මාර ලස්සන හදලා
ඊළඟ කාරණේ තමයි පුතේ මම ඒකත් කියන්නම්. මගේ මාතෘකා ටික ඔක්කොම කරන්න කියොත් අද අරුවන්ට පුතාලට පේනවද? බුදුහාමුදුරුවෝට පේනවද? ඔය පුතේ පන්තියක්ද? පන්තියක් නම් තමයි. හැබැයි මඩුවක් නේ. පුතාලට පේනවද පොල්ලත් බුදුහාමුදුරුවෝ පොල්ලත් අපි සාමාන්‍යයෙන් මේ පොල්ලත් ජෝඩුවක් තියලා නේද අපි දැන් මේ ඉස්කෝලේ මොනවද මේ නිවාස ආදර තිබුණා පොල් ඉරු ගන්නෙ නෑ. පොල් අත්ත කියලා ගන්න දෙකක් එකතු කරලා තමයි ගන්න. පුතාලට පේනවද පුතේ පොල් ඉරු තියෙන්නේ? අර තමයි තාප්පේ. පන්තියේ තාප්පේ තමයි ඒ. පන්තිය වහලා තියෙන විත්තිය. තේනවද? කිල් හැදිච්ච පොල්ලතු පොල්ලතු. උඩ තියෙන්නේ තේවා පුතේ. බල්ක කෑලි ගහලා ඔය පුතේ ඔයගේ නිර්මාතෘවරයාම තමයි ඉගැන්නුවේ. ඔක හැදුවෙත් එයාමයි. උගන්වන්නෙත් එයා. පුතාලා පේනද පොල් කටන් ටිකක් තියෙනවා. පොල් කොටන් ටිකක්. වැඩිනේ පුතේ පොල් කොටන්. පොල් කොටන් කපාගෙන ඇවිල්ලා කරේ තියාගෙන ඇවිල්ලා හිටවලා ඊට පස්සේ ඒකුඩේ ලෑලි ගහලා ඒ උන්නා වාඩි. පුතේ ඔතන ඉන්න ගොඩක් දරුවෝ මේ වෙන විට දරුවෝ ඔය අදාළ ගුරුවරයාගේ පන්තියට එනවා. ඔය මම තව එකක් දාලා නෑ මේකේ. ඒකේ ඉන්න දරුවා මේ පෙර පාසල් යන එක වසරේ දරුවෙක් හිටියා. එයාගේ දරුවා දැන් එක වසරේ. එයාත් එන පන්තියට. තේරුණාද? ඔතන ඉන්න ඔක්කොම සමහර දරුවෝ ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා තියෙනවා. හරිද? ඔය ඔතන එහා පැත්තේ ඔතන පුතේ ගෙපල ඇදගත්තේ ඔය අදාළ ගුරුවරයාම. පැය එළි වෙනකන් ඇදලා ආන්සිලා. ගෙපලක් ඇදලා. ඔය පුතේ ඔතන උඩ තියෙන ඔය ගුරුවරයාගේ අම්මගේ සොහන. සොහන ගාවින් තමයි වැඩ පටන් ගත්තේ. අදටත් ආදරේ පණ වගේ. හරිද? ඕකේ තව පෙන්නන්න පුළුවන් මම එච්චර පෙන්නන්නේ නැහැ. ඒතර ළමයිට පුතේ ඔක ලස්සනයිද? මොකක් වගේ සාමාන්‍ය පේන්නේ? මොකක් වගේ? තට්ටු කීයක් වගේ තියෙන්නේ? බලන්න ගණන් කරලා. 3යි. තව පිටිපැත්තේ තව එකක් තියෙනවා. පේන්නේ නැහැ. තට්ටු 4යි. තට්ටු 4යි. අර පුතේ තියෙන්නේ පදිංචි වෙච්ච දවසේ පින්තූරය ස්ලයිඩ් එකේ අරන් දෙනවා මගේ ගාවට පින්තූරය. සාමාන්‍යයෙන් ඕක මිල කරන්න පුළුවන් පුතේ විදුහාපතිතුමා සාමාන්‍යයෙන් ලක්ෂ කොහොමද කියන්නේ? ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් මිල කරන්න පුළුවන් ලක්ෂ 800කට විතර. ලක්ෂ 800කට විතර මිල කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිල කරන්න පුළුවන්. හෙට මිල කරොත් අනිද්දා ගන්නවා. හරිද? ඒ නිසා අර දුප්පත් පොල් කොටන් කරේ තියාගෙන ගිහලා හදමු. ඒ මිනිස්සෙම තමයි ඔය හදලා තියෙන්නේ. හිතා ගන්න බෑනේ. දැන් දරුවන්ගේ ඇස්වල දැන් දුක නෙමෙයි තියෙන සතුට මට පේනවා දරුවෝ හරි ඒක දකිනකොට හරි අමුතු ගෑම්මෙන් ඉන්නේ. අර පොල් කොටන් වල හදපු මිනිස්සෙම තමයි ඔය හදලා තියෙන්නේ. ඉවර නෑ හොදේ. තාම ඉවර නෑ. තව තියෙනවා පුතේ. මට ඔක්කොම පෙන්නන්න බෑ. හරි. ඊළඟ මාතෘකාවේ මම පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මම ගහන මැච් එක. මම තනියෙන් ගහන මැච් එක. තනියෙන් ගහන මැච් එක කියලා හිතා ගන්න. පුතා දැකලා තියෙද සත්තු? මම මේ කියන සත්තු දැකලා තියෙද? වඳුරෝ, රිලව්, මුගටි, කැරපොත්තෝ, දලියෝ. ඔය සත්තු ටික ඔක්කොම දැකලා තියෙනවා. හරිද? උන් ඉන්නේ කොහමද සාමාන්‍යයෙන්? බා දැකලා තියෙ වඳුරේ තනියෙන් යන කොහේ හරි. නෑ? දැකලා නෑ. දැකලා තියෙනවද? ඔව්. තනියෙන්. එතකොට කැරපොත්තෝ තනියෙන්. හදිස්සියේ. ඒ අහම්බෙන් කොහෙන් හරි වැටෙනවා. සාමාන්‍යයෙන් උන් ඉන්නේ කොහමද? රාංචු පිටින්නේ. රිලව් බැස්සන් 100 200 රාංචු පිටින් බයි. වඳුරෝ එහෙමයිනේ. ඔය අමතර තව සත්තු ඉන්නවා කියන්න බැරි තරම්. ඒ සත්තු ඉන්නේ රාංචු පිටි. ඔය මම කියපු සත්තුන්ට ඔයාලා කැමතිද? කැමති නෑ. කැරපොත්තන්ට කැමතිද? නෑ. කොඩියන්ට, දලියන්ට, මකුණන්ට කැමති නෑ. රාංචු පිටින් ඉන්න සත්තුන්ට කැමති නෑනේ. කැමති නෑ නේද? හරි. මයි පුතාලා දැකලා තියෙද කපුටෝ, කාක්කෝ කැමතිද ඔයාලා? කපුට එකම ගෙනලා කූඩුවක දාලා ඇති කරන්න කැමතිද? කැමති නෑ. කවුද කියන්නේ? මම නම් කැමති නෑ.
හරිද? කපුටු කැතයිනේ. ජරාව කනවා. පුතාලා දැකලා තියෙද සිංහයා? සිංහයා. දැකලා තියෙද? සිංහයා කියු ගමන් ඇඟට එන්නේ මොකද්ද? කැත ගතියක් එනවද? සිංහයා. කැමතිද? සිංහයා කියපු ගමන් දෙන පොඩි ගැම්මක්. නේද? අපේ ලාංඡනයේ ඉන්න සතා කවුද? සිංහයා. ඇයි ඒක දාන්න තිබුණේ පුතේ? වඳුරෙක් වගේ. වඳුරෙක් දාන්න තිබුණේ ඔකට. ඇයි දාලා නැත්තේ? අභිමානයට හානියක් නේ. අභිමානයට හානියක්. අපි සිංහයාගේ ලක්ෂණ කීපයක් කියන්නද? කියවනක් තියෙනවා විද්‍යාපත්‍ර මොකද්ද? කොතරම් සාවුවත් තන කබලු නුඹද. හරිද? සිංහල ගුරුවරු මට වඩා හොඳට දන්නවා. කොච්චර බඩගිනි වුණත් පුතා සිංහයා තනකොළ කන්නේ. ඒක තමයි සිංහයා. තනකොළ කන්නේ නැහැ. අපිත් එහෙමයි. ඉල්ලගෙන කන්න එපා පුතේ. බඩගින්නෙන් ඉඳපල්ලා ඉල්ලගෙන කන්න එපා. මං හේතුව කියන්නේ. ඔයාලා බඩගින්නේ එක වේලක් හිටියොත් දැනෙන බඩගින්න කියන දේ ටිකක් අමාරුයි. වේල් දෙකක් හිටියොත් හොඳටම දැනෙනවා. තුන්වෙනි වේල ඔබ බඩගින්නෙන් ඉන්නේ නැහැ. තුන්වෙනි වේල හම්බ කරගන්න. ගහක යට තියෙන දෙයක් හරි අහුලක් ගන්න. තේරුණාද? මොනවා හරි පුච්චගෙන හරි කනවා. හම්බ කරන් කන්න පුරුදු වෙන්න. පුතේ එක එකාගේ අතපල්ලට ගිහිල්ලා හිඟා ගන්න එපා. ඉල්ලන්න එපා කවදා. බඩගින්නෙන් හිටියත් ඉල්ලන්න එපා. මේ මම කවදාවත් බඩගින්නෙන් හිටියා විද්‍යාත්මක. බඩගින්නෙන් ඉඳලා තියෙන අනන්ත අප්‍රමාණ දන්නේ මං විතරයි. වතුර බීලා ඉඳලා තියෙන කැම්පස් එකේ දන්නේ මං විතරයි. තේරුණාද? දන්නේ මං විතරයි. කවුරුවත් දන්නේ. ඉතින් තුනේ 1200යි පර්සන්ට්. මම 1200 කාලා බීලා ගෙදරට කීයක් කර දෙන්න. මල්ලිට කීයක් කර. තේරුණාද? එතකොට ඒක පුතේ තීරණය කරන්න තමයි. 1200 රුක් ගන්න පුළුවන් සමහර අය 10000කුත් තියලා කරා. ඒක තීරණය කරන්න තමයි. මම 10න් කෑවේ ඒක කෑව කියන්නත් බෑ විදුවල. ගොඩක් වෙලාවට බඩගින්නේ. මට හොඳට මතකයි පුතේ. මම කොහේ මම රැකියාව සෑහෙන ප්‍රමාණයක් කරා කියලා. මම එකපාරක් විදුවලපතිතුමා ගාමන්ට් එකේ වැඩ කරනවා කොළඹ. හැබැයි මම හිටපු කිසිම තැනක පුතේ ෆේල් වෙලා නැහැ. ෆේල් වෙලා නැහැ. මම ඊට කලින් මම එද්දි මට ඒක සතුටුයි දැක්කම පෝර කවර දෙකක් දුන්නා. බවරසා සමාගමේ පෝර වගේක් දුන්නා ගෙදර. මට ඒක දැක්කම මගේ බවක් දැනුණා. ඒතර කහ පාට දින මම පෝර කවර තුනක් තිබුණා. මගේ බවක් දැනුණා මම ඊට කලින් පුතේ බවරසා සමාගමේ වැඩ කරා. හරිද? බවරසා සමාගමේ වැඩ කරා. වැඩ කරද්දී මම මාතර දිස්ත්‍රික්කයේ මේ පුතේ දකුණු පළාතේ හොඳම ක්ෂේත්‍රධාරිය වුණා. දකුණු පළාතේ වුණා ලංකාවේම හොඳම ක්ෂේත්‍රධාරිය. හරිද? ඔයාලා බලන්න අද ගෙදර ගිහිල්ලා Google ගිහිල්ලා විද්‍යාත්මක බලන්න. Google එකේ ගාලා බලන්න සුසාත පත්‍රය කියලා. ඊට පස්සේ පුතේ වීඩියෝ එකක් ඒ දැන් වීඩියෝ ලයික් කරලා දැන්නේ 2018 අවුරුද්දේ ලංකාවේම ජනප්‍රියම ගුරුවරයා. පුතේ මම මේ පාවිච්චි කරන ලැප් එක මට අඩ්වාන්ස් කම්පැනි හම්බෙච්ච ලැප් එකක්. බම්බල පිටියේ දෙන ඔයාලට මම වීඩියෝ එක මම ඒවා එච්චර ප්ලේ කරන්නේ නැතුව නිකන් අර මම ගැන විස්තර කරයි කියලා කියනනේ. ඒකට මම කැමතිත් නෑ. මේ ලැප් එක පාවිච්චි කරන්නේ අදටත් මට මේ හම්බ වෙච්ච එකක්. හේතුව තමයි මම ලංකා 2018 අවුරුද්දේ අඩ්වාන්ස් කම්පැනි අඩ්වාන්ස් එකේ තිබුණා අර ගුරු දිනයට උපහාරයක් විදියට ලංකාවේ ජනප්‍රියම ගුරුවරයා තෝරන්නේ. ඒකේ තේරිලා තියෙන්නේ මම. ඒකේ හම්බ වෙච්ච තෑග්ග තමයි මේ. හරිද? එතකොට මට මතකයි පුතේ මේ මං කියන්නේ කොච්චර බඩගින්නම් පුතේ අනුගේ ඉල්ලන්න එපා. ඉල්ල ගත්තට තියෙන ගැටලුව මොකද්ද? උන් කියවනවා පුතේ. තොපි කෑ දැන් මට කියන්න බෑ කිසි කෙනෙකුට. උඹට කන්න දුන්නේ අපි කියන්න බෑ. මං කාගේවත් දීලා කාලා නැහැ. කන්න යන්න එපා ඉල්ලන්න එපා. හරිද? බඩගින්නෙන් ඉන්න. මම විතරයි දන්නේ. මම පුතේ මේක විශ්වාස කරන්නේ නැහැ. කොළඹ ගාමන්ට් එක ජොබ් එක කරද්දී නුගේ කොට ඉඳලා එනවා දිගේ කියන්නේ යාවදන්පුර කැම්පස් එකට එනවා පයින්. රුපියල් 2.50යි බස් එකට ගාස් දුවා. නමුත් ඒක දෙන්නේ නැහැ. පයින් එනවා. ඇවිල්ලා කැම්පස් එකෙන් කෑම කනවා. කැම්පස් එකෙන් කෑම කනවා. ඊට එහා පැත්තේ බෝඩි මතන බිමුනි දාගෙන කතු කෑල්ලක් දාගෙන. එහෙම ඉන්නකොට පුතේ මම හම්බ වෙන වැටුප ඉතින් 2700 ගාන වැටුප. ඔකෙන් ජීවත් වෙන්නත් ඕන, කන්න බොන්නත් ඕන, ගෙදරට යවලා. පුතා මේක මාර අමාරු වැඩක්. මගේ අරමුණ තිබුණේ විශ්වවිද්‍යාලේ කියලා ඉට්ටුවට එර ෂොප් එකේ වැඩ කරා.
ඒක තමයි මගේ අරමුණ. ඒකයි මම අර ගාමන්ට් එකේ වැඩ කරේ. විදුහල්පතිතුමා දන්නවා මේක විශ්වවිද්‍යාලවල කෑම එකක් මිල අඩුයි, සෑහෙන අඩුයි. ඒතර ජයවර්ධනපුර කැම්පස් එකේ පිටේ 2090 වගේ අවුරුද්දේ රුපියල් 7යි කෑම එකක්. රුපියල් 7යි. කෑම එකක් රුපියල් 7යි. හරිද? සමහර දවසට පුතේ මාර බඩගින්නක් තියෙනවා. කැම්පස් එකට ඇවිල්ලා කෑම කාලා එහෙම බෝඩි වල කියලා නිදා ගන්නවා. නිදා ගන්නෑ මම ඉංග්‍රීසි පාඩම් කරලා රෑ 12 1 වෙනකම් පාඩම් කරලා තමයි මම නිදාගන්නේ. ඊට පස්සේ පුතේ සමහර දවස්වල මට එක දවසක් මතකයි මගේ ගාව සල්ලි තිබුණට මට බයයි දැන්. ලෙඩක් දුකක් හැදුවත් සල්ලි නැහැනේ. ඒ නිසා සල්ලි කීයක් හරි සාක්කුවේ තියාගෙන ඉන්නේ. මට මතකයි මම කරා වැඩේ මට කන්න රුපියල් 7කුත් වියදම් කරන්න බයයි. කවුරුවත් නැහැ. මම බැලුවා හොඳටම කාපු පිඟානක්. يعني මොකුත් නැති පිඟාන තියෙනනේ. විදුහල්පතිතුමා පිඟාන හොදපු වගේ කන මිනිස්සු. මම වගේ මිනිස්සු කැම්පස් එකේ තව ඉඳලා තියෙනවා. කෑවට පස්සේ පිඟාන හොදපු වගේ තමයි. මොකුත් නැහැ. ඒතර හොඳ දෙයක් ලැබිලා නේ බඩගින්නට කනවා. මම පොඩි දෙයක් කරා අඩුවක් ගන්න පුළුවන් පුතේ රුපියල් 2ක් තියෙනවා. අඩුවක් කියන්නේ තව පොඩ්ඩක් කිල්ල ගන්න පුළුවන් රුපියල් 2ක් තියෙනවා. මං කර වැඩේ විශ්වාස කරන්නේ නැහැ. අර හොඳටම හොදපු වගේ පිඟානක් කාලා ඉඳුල් පිඟාන අරක ගිහින් දුන්නා කැන්ටිමට රුපියල් 2කුත් එක. අනුන්ගේ ඉඳුල් බත් එක ගෑ හැබැයි කවුරුවත් නැහැ. රුපියල් 2ක් ආවා. ඒත් හරියන්නේ නැහැ සර්. පොඩ්ඩයි දෙන්නේ. හොදි පොඩ්ඩකුත් එක පුනාර දෙනවා. තවසරයක් ඉල්ලන් ගියා රුපියල් 4යි. රුපියල් 4යි රෑ කෑම. කවුරුවත් අදටත් දාන්නේ නැහැ. මම අද තමයි පළවෙනි වතාවට කිව්වේ. කවුරුවත් දාන්නේ නැහැ. ඒක නිසා පුතේ මගේ පළවෙනි උපදේශය තමයි පුතේ ඉල්ලන්න නම් යන්න එපා. ඥාතින්ගේ නම් ඉල්ලන්නම එපා. හරිද? උන්ගේ ඉල්ලන්නම එපා. බඩගින්නෙන් ඉන්න. හරිද? පුතාලා ඊළඟ සතා කවුද? රාජාලියා. ඔය දිනු පුතේ කාපු වගේ මේ මිදුලට එනවද? බත් අවුලන් කනවද? ඌ අනුන්ගේ දේවල් කනවද? ඌ අනුන්ගේ දේවල් කන්නේ නැහැ. අනුන්ගේ දේවල් කන්නේම නැහැ. ඌ කන්නේ මොනවද එතකොට? ඌ කන්නේ මොනවද? මාළු අල්ලන් කනවා. සතෙක් අල්ලන් කනවා. ඌ ඉන්නේ කොහෙද? ඌ ඉන්නේ කොහෙද? අහසේ ඉන්නේ. කොහෙද ඉන්නේ? අහසේ ඉන්නේ. අහසේ කොයි හරියද ඉන්නේ? වෙන කට්ටියට යන්න පුළුවන්ද නැද්ද? වෙන කට්ටියට යන්න පුළුවන්ද? කිට්ටුවට වචන්න බෑ. කිට්ටුවට වචන්න බෑ. තේරෙනවද? එයා ඉන්නේ ගුවනේ. හරිද? එයා එන්නේ ආවොත් එන්නේ මොකටද? ඉලක්කයකට එන්නේ. එයා එන්නේ ඉලක්කයකට. උඩ ඉඳලා ආවොත් එන්නේ ඉලක්කයකට. එයා ඉලක්කය අතහැරලා යනවද? අතහැරලා යන්නේ නැහැ. ඉලක්කයට ආවා, ගොදුර දැහැගත්තා, ආයෙත් අහසට ගියා. තේරුණාද? පුළුවන් නම් පුතේ පළවෙනි එකේනා සිංහයෙක් වගේ ඉන්න. හරිද? අනුන්ගේ ඉල්ලන්නේ නැතුව සිංහයා වගේ. සිංහයා පුතේ කුණු මාළු කන්නේ. ඌ මේ මීයෝ, බටු මීයෝ, දඬුලෙන්නුන්ට වගේ සතුට පණින්නෙත් නැහැ. ඌ එහෙම නැගිටින්නෙත් නැහැ. ඌ නැගිටින්නේ ගෝණෙකුට වගේ සතෙකුට. ගේ ශක්තිය යොදවන්නේ නැහැ වැඩ කරන දෙයකට. යොදවන්න එපා ශක්තිය වැඩ කරන්නේ නැති දෙයකට. යොදවන්න වැදගත් දෙයකට විතරක් කාලය ශක්තිය යොදවන්න. උත්සත් එමය. ආජාලිය පුතේ උඩ ඉඳගෙන ඉලක්කයට යනවා. ඉලක්කෙන් දැහැ ගන්නවා යනවා. ඌත් පුතේ කන්නේ මොනවද? හම්බු කරගෙන කන්නේ. අනුන්ගේ දේවල් කන්නේ. ඌ බත්තට අවුල අර බත් ඉංගානකට එන්නේ කවදාද? ඌ හම්බු කරගෙන කන්නේ. ඉන්නේ උඩ රාජාලියගේ. පුළුවන් නම් දරුවෝ ටික අද ඉඳලා. කවුරු වෙන්නද? රාජාලියෙක් වගේ ඉන්න. උඩම ඉන්න. අනුන්ගෙන් කන්න එපා. පැහැදිලිද පුතාට මං කිව්වේ? හරි. අපි ඊළඟ මාතෘකාව මොකද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. මොන ආශ්‍රයද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඔයාලට ඉන්නවද යාළුවෝ? කොහොමද යාළුවෝ ඉන්න අය තුසන්? හරි. අත්පාදාන. යාළුවෝ වටිනවද නැද්ද? වටිනවා. යාළුවෝ ඕනමද? ඕනනේ. යාළුවෝ නැති ඉන්න අමාරුයි. හරි. මම අද අලුත් දෙයක් කියලා යනවා. ඒ තමයි යාළුවෙක් ආශ්‍රය කරන්න. යාළුවා අත්‍යවශ්‍යයි. හිතන්නකො යාළුවෙක් නැහැ කියලා. යාළුවෙක් නැත්නම් තනියෙන් ජීවත් වෙන්න. මොකද කිව්වේ? යාළුවෙක් නැත්නම් තනියෙන් ජීවත් වෙන්න. සිංහයාත් එහෙමයි. කට්ටිය එක ගෑන්සි බහැලා එන්නේ නැහැ තඩියමට. ඌ එන්නේ කොහමද? තනියෙන් එන්නේ.
මරාගෙන මැරුණත් යුද පිටියේ මරාගෙන මැරුණත් ඌ බහින්නේ තනියෙන්. කට්ටියගේ උදව් ඇතුව යන්නේ. රංචු පිටින් බහින්නේ. චණ්ඩි පාට දාන්නේ සෙට් එක පිටින් බහැලා. ඒ චණ්ඩි නෙමෙයි. හරිද? බහිනව නම් තනියෙන් සිංහෙක් වගේ. අදින් පස්සේ පුතේ තව අවසාන කාරණේ මම කියන්නේ. යාළුවෙක් නැත්නම් කොහොමද ඉන්නේ කියන්නේ? තනියෙන්. එයද? යාළුවෙක් නැත්නම් තනියෙන්. තේරුණාද? මගේ ජීවිතේ කන පිට ගහුවේ මගේ යාළුවෙක්. මගේ යාළුවෙක් තමයි මාව වෙනස් කරන්නේ. හරිද? මම ඉංග්‍රීසි ඉගෙන ගන්න එච්චර කැමති නෑ. හරිද? මගේ යාළුවා මට බලෙන් ඉගෙන. බලෙන් මාත් එක්ක කතා කරේ. හැමදේම බලෙන්. ඒ යන්න බෑ. සල්ලි නෑ කියලා ඒක ඉගෙන ගන්න නැති ළමයි මොකක් හරි හේතුවක් කියලානේ. මොකද සල්ලි නෑ. සල්ලි ඕනේ නෑ. මම තමයි සල්ලි එකතු කරන්නේ ක්ලාස් එකේ. සල්ලි නොදීන්නේ රුපියල් 5යි ගන්න. ඕනේ. සල්ලි එකතු කරන්නේ මම සල්ලි. ඉගෙනුවා පුතේ මට මාර අයියක් දුන්නේ. මාර බෑකප් එකක් දුන්නේ. පාඩම් කරන්නේ නැතිලාට පාඩම් කරුවා. හරිද? ඒ ඉංග්‍රීසි උසස් පෙළ කවදාම පාස් වෙන්න හිටපු මිනිස්සෙක් නෙවෙයි. ප්‍රතිඵල ආවන් පස්සේ පරම්පරාවේ උන්ට ටික උණ හැදිච්ච වගේ. එයි යකෝර ඌ පාස් වෙලානේ කැම්පස් ආවෙලානේ. අවංකවම ගොඩක් මිනිස්සු ගාව තිබෙන විද්‍යාපතිතුමා සතුට නෙමෙයි දුක. පරම්පරාවට තිබුණේ දුක. ඇයි දුක? යකෝ ඉගෙන ගත්තනේ. තේරුණාද? එතකොට මේ ඉගෙන ගන්න ඕනමයි පුතේ. වෙන පීඩක් නෑ. මගේ අනිත් යාළුවා යා කරේ මම උසස් පෙළදී තල්ලු කරා. උඩට යන්න. හැබැයි පුතේ මාව තල්ලු කරපු යා විද්‍යාපීඨ හරිද? මාව ඉංග්‍රීසියට උනන්දු කරපු කෙනා අද ජෝග්‍රෆි ගුරුවරයෙක්. ICT සහ ජෝග්‍රෆි. අදටත් ඒ දෙන මේ දෙපැත්ත ඉන්න පුතේ. අදටත් ඒ දෙන මේ මගේ ඇතුලේ ඉන්න. මේ හදවතේ ඉන්න ඒ දෙන්න. අම්මා තාත්තා සමාන මට එක මම අදටත් ගරු කරනවා. ඊයේත් මම කතා කරා. එක යාළුවෙක් ඉන්නේ කෑගල්ලේ අනිත් එක නැපිලි පිටියේ. මං කෑගල්ලේ හොයාගෙන ගියා පුතේ ගෙදර. යාළුවා හොයාගෙන ගියා. ගියා මම මාර සතුටේ. මම මේ කියන වචනයක් ගානේ මිනිස්සු ගොඩාක් කල් ජීවත් වෙනවා. මම කියන වචනයක් ගානේ මිනිස්සු නිරෝගී සුවය ලැබෙනවා. මාව වැනි මිනිහෙක් ගොඩනගා ගන්නට දායක වෙච්ච මිනිස්සු. තේරුණාද? ඊළඟ කාරණේ තමයි පුතේ. කල්යාණ මිත්‍රයෙක් නැත්නම් තනියෙන් ජීවත් වෙන්නේ කොහේ? මම දන්නේ යාළුවෝ ගොඩාක් ඉන්න පුතේ. අද හිරගෙදර ගොඩක් ඉන්න යාළුවෝ පුතේ. යාළු කමට ගිහිල්ලා හිරගෙදර මරණ දඩුවම ලැබෙනවා. හරිද? මගේ පන්තියේ හිටිය මම කෙලින් ඉස්කෝලේ යද්දී නම කියන්න හොඳ නෑ. නම කියන එක හරි නෑ. කුජලයේ හිටියා ආශ්‍රය කරා ඉස්කෝලේ යාළුවෝ. ඊට පස්සේ හම්බුණු යාළුවෝ ඔක්කොම පුතේ ජීවිතේ වරද්දාගත්ත මිනිස්සු ටික හම්බුනේ. එයා ඊට පස්සේ තෝරගත්තා ඒ ඉස්කෝලෙන් ටවුන් එකේ ඉස්කෝලේට ගියා. ටවුන් එකේදී ආර තව යාළුවෝ සෙට් වුණා. එයා එතනින් නතර වුණේ නෑ. ඉතිවබතුමා එයා ගියා වරද කොළඹට. කොළඹදී ආර ලොකු ගෑන්සියක් සෙට් වුණා. හරිද? පස්සේදී ලංකාවේ ජනප්‍රිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ කරපු නීතිඥයෙක් හිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවේ හිටියා සරත් අම්බේපිටිය. පුතාලා දන්නවද? නරක ආශ්‍රයෙන් ගියේ වැරදි පාරේ. එයා පන්තියේ 3 වෙනියා මම පන්තියේ 4 වෙනියට හිටියා. මම එතනින් නතර වුණේ නැහැ. හරි විදියට නම් 3 වෙනියා හිටපු මිනිස්සයා මට වඩා ඉස්සරහට යන්නේ නැහැ. නරක ආශ්‍රය නිසා 4 වෙනියා හිටපු මම උරුබොක් ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවෙක් විදිහට උගන්වනවා. දම්පහල ඉස්කෝලේට ඇවිල්ලාද මම දරුවන්ගේ හිත් හදලා යනවා. හිත් තලලා යන්නේ නැහැ. මල් වගේ හිත් හදලා යනවා. සිංහෙක් වගේ හදලා යන්නේ. නේද? රාජාලියෙක් හදලා යන්නේ. මයි පුතාලා දන්නවද? අවසානයේ තීරණය වුණේ සරත් අඹේපිටියට පළවෙනි වෙඩිමුරේ දිව්වේ. වෙඩිල්ල දිව්වේ මම මේ කියන පුජ්‍යලයා. නම කියන්නේ නැත්තේ මොකද මේක තාමත් නඩු තීන්දුව යනවා. මගේ පන්තිය හැපැත්තේ හිටපු ළමයි. අද පුතේ ඉන්නේ බෝගම්බර හිරගෙදර. මරණ දඬුවම ලැබිලා දැනට අවුරුදු මට හිතෙන විදිහට අවුරුදු 30කට කිව්වේ. අවුරුදු 30ක් හිරගෙදර. මම අහම්බෙන් දවසක් ගෙදරට ගියා. ගියන් පස්සේ අර ලස්සන අම්මා දැන් කැත වෙලා. ලස්සන ගෙදර මල් වාපු දැන් නෙවම පුදුමාකාර පාළු බවක් දැනෙමු. ඒකේ පොඩි තියෙන අවාසනාවන්ත ගතියක් ඒ ගෙදර. මම කතා කරන් පස්සේ අම්මාවේ ඇත්තට කඳුළු පුරවගෙන. ඊට මට ටෙලිෆෝන් නම්බරයක් දෙන්න මම කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. මම කතා කරන්නේ පොඩි බයකුත් තියෙන මොකද මම කතා කරොත් මට ඊළඟට මාව හොයාගෙන එනවා බන්ධනාගාරේ. හැබැයි මගේ නම්බරේ මම දීලා ආවා. මට දවසක් කතා කරා. කතා කළා
අදාළ පුද්ගලයා කතා කරලා කියනවා මගේ ජීවිතේ මං හිර ගෙදරට ආවට පස්සේ මම කතා කරා නම් යාළුවෙක් එක්ක ඒ උඹත් එක්ක. මම කතා කරන්නේ ඒ උඹත් එක්ක. මට මේක වචනයක් කතා කරන එකත් මට සතුටුයි. කවුරු හරි කියලා මං කියන. මචං නරක යාළුව නිසා තමයි මම මෙතන වැටුනේ. අද මම මරණ දඬුවම ලැබිලා ඉන්නේ. මම කවදකාරි මැරෙන්නෙත් මේ හිර ගෙදරමයි. කොහොමද සෝචනීය තත්? සල්ලිගේ යමක් කමක් තිබිච්ච මිනිස්සු පුතේ. ඒ නිසා මගේ රත්තරන් දරුවන්ගේ ඉල්ලීමක් කරනවාද? මොකද? හොඳ යාළුවෙක් නැත්තම් ඉතුරු කැලවල කියන. හොඳ යාළුවෙක් නැත්තම් කොහමද ඉන්නව නෑ? තනියෙන් ඉන්න. කවුරු වගේද? සිංහෙක් වගේ. දැන් ළමයි කියයි සර් කොහොමද මම සිංහෙක් වගේ ඉන්නේ? මම ගෑල් ළමයි ඉන්නේ. මට සිංහෙක් වගේ ඉන්න බෑනේ. කොල්ලෝ කියයි මට සිංහෙක් වගේ ඉන්න බෑනේ මං අහිංසක පවුලේ කොල්ලෙක් නේ. මම අරුවලටත් බයයි නිසා සිංහෙක් වගේ ඉන්නේ කොහොමද? මම টয়ලට් එකට යන්නේ නැත්නම් මම සිංහෙක් වගේ ඉන්නේ කොහොමද? සිංහයා තියාගන්න පුතේ හදවත ඇතුලේ. නැගිටින්න සිංහෙක් වගේ. පැහැදිලිද කිව් කාරණා ටික? එතකොට මම ওই ගොඩාක් දේවල් කතා කරන්න යන්නේ. මොකද මගේ දරුවන්ට 10 මාට මම සේවය දෙන්න ඕන. ඒ සේවය මම ලබා දෙන්න මොකද මම තාම මැඩම්ටත් කියලා ආවේ. සමාප්ති සටහන ඕනම රස දෙයක් උනත් ගොඩාක් කනකොට එපා වෙනවා. තේරුණාද? මගේ රත්තරන් දරුවන්ට දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් වලින් කසිප්පු පෙරලා නැහැ, ගංජා විකුණලා නැහැ, කුඩු ගහලා නැහැ, අපරාධ කළා නැහැ. තේරුණාද? මේ අත් දෙකෙන් හම්බ කරපු හැම රුපියලක්ම දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි. ඒ හම්බ කරපු සල්ලි වලින් මගේ රත්තරන් දරුවන්ට අද මම දෙනවා. මොනවාද? ක්‍රිකට් බැට් එකක්. කො පන්ති ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක්ව ශිෂ්‍ය නායකයා හරි ශිෂ්‍ය නායකයාට මම ඩියුටියක් දීලා යනවා ශිෂ්‍ය නායකයාට තමයි මම බැට් එක දෙන්නේ හරිද ඒ බැට් එක දුන්නාට පස්සේ ගෙදර ගෙනියන්න බෑ සර් මට තමයි දුන්නේ උඹලාට දෙන්නේ නැහැ කියලා ගෙදර අරන් යන්න නම් බෑ හරිද එයා ක්‍රීඩා ගුරුවරයෙක් ඉන්නවද මේ පාසලේ ඔය ඉන්නේ ලස්සන සර් කෙනෙක් මේ ක්‍රීඩා ගුරුවරයාටයි ශිෂ්‍ය නායකයාටයි විදුහල්පතිතුමාට මම මේක බාර දෙනවා. හැබැයි මම ආයෙත් දවසක එයි සමහර වෙලාවට. මම වට දෙකක් යනවා. පුතේ හීන ගොඩාක් තියෙනවා. මම මේ හීන කිව්වොත් ඔයාලා මගේ හීන කිව්වොත් ඔයාලට ඕනේ සර් ඔය හීන අන්සර්ට කවදාවත් ඉස්ත කරගන්න බෑ. මම අර පොල්ලතු මඩුවේ දවසෙත් විදුහල්පතිතුමා මගේ හීන යත්නා අටුවල නගරේ අංක 1 අධ්‍යාපන ආයතනයේ බිහි කරනවා. ඔයාලා ඕන හෙට ඇවිල්ලා නිකන් කටුවල පැත්තෙන් ගියොත් පුතේ එන්න. මගේ ආයතනයේ නම කිව්වා විදුහල්පතිතුමා කටුව ටවුන් එකේමයි තියෙන්නේ නගරේ තියෙන්නේ ඔයාලා ඇවිල්ලා බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා කොච්චර පිළිවෙලයිද බලන්න මොනවද තියෙන පහසුකම් බලන්න සියලු පහසුකම් අයි දරුවෙකුට ඇතුළට ඇවිල්ලා අයි කිසි දෙයක් අඩුපාඩු නැහැ දරුවේ ලෙඩ වුණා තියෙන වෙනම කාමරයක් සියලු පහසුකම් සපයලා තියෙනවා දරුවන්ට කෑම කන්න වෙනවා වොෂ්රූම් වෙනවාද ගෑල් ළමයට වෙනවා පිළ ළමයට වෙනවා ගුරුවරුන්ට වෙනවා සියලු පහසුකම් ආදා දින. ඔයාලා කවුරු හරි ගුරුවරුණත් කමක් නැහැ. කටුව නගරෙන් ගියොත් අපේ ගෙදරට ඇවිල්ලා යන්න. ඕන දෙයක් කාලේ යන්න පුළුවන්. ගිහලා යන්න පුළුවන්. හැබැයි ගෙදරින් ගේන්න ඕන. නෑ ඔයාලා ඇවිල්ලා තේ එකක් හරි දීලා යන්න. ආයෙත් පස්සේ මම ඉන්නවා. කටුව නගරේ මගේ නම කිව්වා. හරිද? නමක් හදලා තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙන පුතේ. හරිද? අර දුප්පත් කොල්ල තමයි බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙන්නේ. සාමාන්‍යම දන්න තරම මගේ නම කිව්වම මුළු දහම්පන්තර දිස්ත්‍රික්කෙම නොදන්න කෙනෙක් නෑ. තේරුණාද? මට එහෙම වෙලා මදි පුතේ. මට දකුණු පළාතේ නමක් තියන්න. මට ඒත් මදි විදුහල්පතිතුමා. මට මුළු ලංකාවේම නමක් තියන්න. නම්බර් 1 ගුරුවරයෙක් වෙන්න. හරිද? නම්බර් 1 දේශකයෙක් වෙන්න. මට ඒත් මදි. මැරෙන්න මොහොතක් හරි තියාපු දෙයක් කරදරයක් නැතුව හිටියොත් සුද්දටත් ඉංග්‍රීසි උගන්වන්න. අවංකව සුද්දටත් ඉංග්‍රීසි උගන්වනවා. ඒ විතරක් නෙමෙයි මම ඒ පෙර පාසලකට ගිහිලා හරි දේශනයක්. ඒ මම දන්නේ නැහැ මගේ ජීවිතේ කොතනින් කෙලවර වේද මොන පැත්තට හැරෙයිද කියලා. හැබැයි අනිවාර්යෙන් ජීවත් වෙලා හිටියොත් කර. ඔයාලා බලන්න. ඔයාලා තව අවුරුදු 10කින් ඔයාලා ඉන්න තැනයි. මම අවුරුදු 10කින් මම ඉන්න තැනයි. තව හීන ගොඩක් තියෙනවා. මම ඒ හීන හැම එකම කියන්නේ නැහැ. මොකද කියපු හීනයක් කරගන්න බැරොත් ඒක මට අධිකම. නිසා ගොඩාක් දේවල් කියන්නේ නැහැ. මගේ පරිත්‍යාගය තව සල්ප මොහොතකින් මම දෙනවා. විදුහල්පතිතුමයි, ක්‍රීඩා ගුරුවරයයි, ප්‍රධාන ශිෂ්‍ය නායකයයි ඒ තෑග්ග අරගන්න විදුහල්පතිතුමානි අද ඉඳලා මේ ක්‍රිකට් බැට් එක දරුවන්ට අයිති.
විදුහල්පතිතුමා තමයි මේකේ බාරකාරයා. නමුත් දරුවන්ට අයිතිය කියලා ගෙදර ගෙනියන්න බෑ. දරුවන්ට අයිතිය කියලා බැට් එක දෙකට කඩන්න බෑ. දරුවන්ට අයිතිය කියලා විනාශකාරී දේවල් කරන්න බෑ. මම නිරන්තරයෙන් හොයනවා ක්‍රිකට් බැට් 3000 කියසත් ක්‍රිකට් බැට් එක 30 කියලා. එක ඉස්කෝලේ ක්‍රිකට් බැට් එක කොල්ලෙක් ගෙදර ගිහින්. හරිද? සමහර වැඩ කරනවා එහෙම. සමහර උන් කරන්නේ බැට් එක පොලේ ගාලා දෙකට කඩනවා. ඒ දේවල් කරන්න එපා. නාස්තිකාර වැඩ කරන්න එපා. අදින් පස්සේ පුතාට මම චූටි යෝජනාවක් කරන පුළුවන් නම් කළා බෑ. අද ගෙදර යන්න පුතේ. අද ගෙදර යන ගමන් යන්න මම යන්නේ අද කවුරු වගේද යන්නේ? සිංහෙක් වගේ. සිංහයා කොහෙද ඉන්නේ? මෙතන ඉන්නේ. හරිද? මෙතන සිංහෙක් අද තියාගෙන. තව කවුද සතා? රාජාලියා. අනුන්ගේ ඉල්ලා ගනවද? කිසි දෙයක් ඉල්ලන්න එපා පුතේ. කිසි දෙයක් කියලා පොල් කෑල්ලවත් ඉල්ලන්න යන්න එපා කියනවා මම. පොල් නැත්තම් වතුරෙන් හදාගෙන කන්නේ කියලා. ඉල්ලන මිනිස්සු ගොඩක් වෙලාවට දිනු වෙන්නේ. මම අකමැතිම දෙයක් තමයි ලංකාවේ ආධාර බෙදෙන. ආධාර බෙදන්නවද? මුන් ජීවිතේ දිනු වෙන්නේ. ජීවිත විතරයි දෙන්න ඕන. හරිද? මම අද බැට් එක දීලා යනවා. තව අවසාන කාර්යයෙන් මට කියන්න ගත්තොත් ඒවා ගොඩක් දේවල් කියන්න ඕන. මම ඒක කියන්නේ නැහැ. මොකද දරුවන්ටත් එපා වෙලා තිබවම දැන්. පුතා පිරිසිදුව තියෙන අද ගෙදර ගියා. මෙන්න කරන්න ඕන වැඩ. කාමර ගොඩක් නැති වෙති. මේස ගොඩක් නැති වෙති. හරිද? තමන්ගේ පවුල කොට දාන්න. තමන්ගේ පවුල කොට දාන්න ඕන. ඔබ පවුල එකම දරුවා වෙන්න පුළුවන්. කොට දානවා පවුල. ඔයා පවුල එකම කොල්ල වෙන්න පුළුවන්. කොට දානවා පරම්පරාව. මම මගේ පරම්පරාවම කොට දාලා ඉවරයි. මගේ පරම්පරාවම කොට දාලා ඉවරයි. මගේ දරුවා නෙමෙයි. ඌ තව දරුවෙක් ඇතුව ඌටත් හම්බ කරනවා. තේරුණාද? පරම්පරාවට අභිමානයක් වෙන්න. මගේ තාත්තට මම රත්තරන්. මගේ ආච්චිට මම රත්තරන්. ආච්චි කියන වචනයක් තියෙන මට. කියපු වෙලාවට මට පුතේ උඹ රජෙක්. මම ආච්චිගේ මොනුපුරා හැබැයි ළමයිට කියන්නේ මට කියනවා උඹ මට රජෙක්. ඒකට හේතුවක් තියෙනවා. මම තමයි විදුහල්පතිතුමා ආච්චි පළවෙනි වතාවට කොළඹ අරන් ගියේ. මගේ උපාධි උත්සවයේ දවසේ මම ආච්චි සියයටම අරන් ගියේ. මොකද මේ මිනිස්සුන්ට මට අකුල් දෙකෙන් හිටගෙන ඉන්න කන්න දුන්නේ මිනිස්සු. ඒ මිනිස්සු දෙන්න අරන් ගියා. අදටත් කියන දැනුත් තියෙනවා ජීවත් වෙලා. මගේ මෙතන මේ ෆෝන් එකේ තියෙන හදවතේ තියෙන ආච්චි. අදටත් පුතේ මම ආදරේ මගේ ආච්චි. තේරුණාද? ඊළඟ කාර්යය තමයි පුතේ අද ගෙදර ගිහිල්ලා සිංහල නැත්නම් වැඩක් නෑ පුතා මම මේ කාලය මුදල් වියදම් කරගෙන මෙතෙන් ආපු එක සත පහක වැඩක් නෑ. උඹලා අද වෙනස් වුණේ නැත්නම් අද ගෙදර ගිහලා පුතේ කාමරේ තියෙන අනම්මනම් ජරාව ටික ඔක්කොම අසල එළියට දාන්න. ආච්චිගේ පෙට්ටකමයි අඹරුම් ගලයි ඔක්කොම එළියට දාන්න. ගා ගන්න යන්නේ පාජිතේ අයින් කළා පුතේ. ගේ මකුළු දැල් ටික කඩලා කාමරේ ලස්සනට හදාගන්න. පුළුවන් නම් තාතර කියන මට සායම් බාස්කට් එකක් යන්න මේක පාට කරලා දෙන්න. පුළුවන් නම් මට පොඩි මේසයක් හදලා දෙන්න. ඇඳ තියෙන ඒකත් දැම්මට කමන්නේ නේද? මේසෙ තියාගන්න. එළිය වැටෙන තැනක, ඉරු එළිය තියෙන තැනක තියාගන්න. අද පටන් ගන්න පුතේ. අද ඉඳලා බලා පුතේ තව පැයක්වත් වැඩ කරන්න. අදින් පස්සේ මම විදුහල්පතිතුමාට විතරක් නෙමෙයි අනිත් ගුරුවරුන් දෙකක් කතා කරනවා. කොහොමද දම්පාලි ඉස්කෝලේ ළමයි ටික. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මීට වඩා වැඩි වෙනවා. මේ අවුරුද්දේ බෑ. ඊළඟ අවුරුද්දේ ඊටත් වඩා වැඩි වෙනවා. ඇයි? දැන් ඉන්නේ දම්පාලි ඉස්කෝලේ රිලව් නෙමෙයි. නේද? දැන් ඉන්නේ කපුටෝ නෙමෙයි. දැන් දම්පාලි ඉස්කෝලේ ඉන්නේ මොන සත්තුද? සිංහයා ඉන්නේ. හරිද? මේ තාප්පයක් නෑ නේද විදුහල්පතිතුමා? නෑ. පුළුවන් නම් විදුහල්පතිතුමා මෙන්න මේ ඉල්ලීමක් කරන්නේ. පුළුවන් නම් ගේට්ටුවෙන් ඇතුළට එන තැන පොඩි බෝඩ් එකක් දාන්න. මොකද්ද බෝඩ් එකේ තියෙන්නේ? අදිස්ථානශීලී මිනිසා නතර කළ නොහැකිය. තාත්තා කෙනෙකුට කිව්වත් ඔක ලී කෑලි වලින් හරි ගාලා ලස්සන හදලා තියන්න. නිර්මාණශීලී ලොකු වියදමක් යන්නේ නැහැ. මම එක ඉස්කෝලේ එක ගිහින් කරලා ආව විතරයි. ඒ සර් මුළු තාපෙම පේන්ට් කරා. මුළු බිල්ඩින් එක ඔක්කොම ටික පේන්ට් කළා. දෙමාපියන් කියලා ගැහුවා. නගර ටවුන් එකේ ගැහුවා මොකද? අදිස්ථානශීලී මිනිසා නතර කළ නොහැක. හැමදාම දරුවෝ ඉස්කෝලේ යන අරක කියවෙනවනේ ඉබේ. ඉබේ කියවෙනවා. ඔය කියෝගි වෙනකොට සර් කාලයක් යද්දි බීමේ මේ වගේ තරිත. තේරෙනවද? මේ ඉස්කෝලේ ඉන්නව සිරිපාල කියලා සර් කෙනෙක්. දැනුත් ඉන්නවද? සිරිපාල සර් මමයි එකම පාසලේ මට වඩා ගොඩක් වැඩි මම දැන් පෙන්ෂන්ද? පෙන්ෂන්. ඒතර ඒ සර් මමයි ඉස්කෝලේ බී වෙලා තියෙන පුතේ මම දන්නා තරමෙන් ගුරුවරු 4යි. මම පිට ඉස්කෝලේ බී වෙලා තියෙන ගුරුවරු 4යි. හරිද? ඒකෙනුත් පිරිමි ගුරුවරු 3 දෙනයි. ගෑනු ගුරුවරු 1 කෙනයි. මම දන්නේ තව ඉන්නවද කියලා. නොදන්නා ඉන්නවද? එදා මෙදා තුර රුක්මාල් විජය කනිෂ්ඨ විද්‍යාලයේ අවුරුදු දැන් 100කට ගිහින්. මිස්ලා විශ්වාස කරන්නේ නැහැ. එදා මෙදා තුර බිහි වෙච්ච එකම ඉංග්‍රීසි ගුරුවරයෙක්. අදටත් බිහි වෙන්නේ නැහැ ඉංග්‍රීසි ගුරුවරු. තේරුණාද?
සාපුතා මම ඔය කිව්වේ කියන්න පුළුවන් දේවල් විතරයි. මට සමහර දේවල් ඉස්සරහා කියා ගන්න තරම් තාම හයියක් නැහැ. හේතුව දන්නවද? ඒව කියනකොට මේ ඇස්වල කඳුළු පිරෙනවා. මම දරුවෝ ඉස්සරහා ඇස්වල කඳුළු පුරව ගන්න කැමති නැහැ. ඒක මගේ පෞරුෂත්වයට හානියක්. තේරෙනවද? මගේ ඇස්වල කඳුළු පිරෙන සමහර දුක්ඛිත දේවල්, සමහර ගත කරපු දේවල්, සමහර මිනිස්සු කියපු දේවල් කියා ගන්න තරම් තාම හයියක් නැහැ. මම හයියක් ආපු දවසට ඒව කියනවා. තේරෙනවද? අම්මා නැති වෙච්ච වෙලාවේ මට මිනිස්සු කියපු දේවල් අදටත් රැව් පිළිරැව් දෙනවා. තාමත් මේ මිනිස්සු එහෙමමයි. මම මෙතන හිටියේ. මිනිස්සු දේවල් කියයි පුතේ. උඹලට කියනවා. උඹලට කාලකන්‍යයි කියයි. ගොඩක් දේවල් කියයි. මිනිස්සුන්ට පාඩම ගන්න. කොහොමද? ගහන්න යන්න එපා. ඔයා මිනිස්සුන්ට වැඩ පෙන්නන්න. වැඩ පෙන්නන්න. වැඩ පෙන්නලා කියන්න. මෙන්න මම බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා. කවදද හරි පුතේ සුසන්ත පදනන කියලා බ්‍රෑන්ඩ් එකක් හදනවාම තමයි. තේරෙනවද? තාම නතර වෙලා නැහැ. මම රත්තරන් පුතාලා අද මම මෙතන යද්දි වෙනස් වෙන්නේ නැත්තම් සතපහක වැඩක් නැහැ මම ආපු. කොහොමද අත උස්සලා කියනවා වෙනස් වෙන අත උස්සන්න. හරි. අද මම කියපු සටන් පාඩේ කියන්න බලා අත්පාද දාලා. හයින් කියන්න පුතේ මම හයින්. අවසාන වතාවට ශක්තිය වාගේ පුතේ ශක්තිය බිඳුවක් අයිතුරු කරගන්න එපා. වැඩේට බැස්සන් පස්සේ මැච් එක ගාති තෙමයි. ආයිත් තව ඕවර් දෙකක් මට සෙල්ලම් කරන්න තිබුණා කියන්න එපා. ගහන පාර ගහන්න ආයිත් ලොවෙත් නැති වෙන්නේ ඈ. ආයි කියන්න අයියම කියන්න. අදින් පස්සේ නතර කරන්න පුළුවන්ද ඔයාලා? බෑ. සක්කරය පුතා වයිමටවත් ඔයාලා නවත්තන්න ලේසි නෑ. අදින් පස්සේ බිහි වෙන්න ඕන දම්පාල ඉස්කෝලේ සිංහෙක් සහ රාජලී. පැහැදිලිද? එහෙනම් විදුහල්පතිතුමාටත් ක්‍රීඩා ගුරුවරයාටත් ප්‍රධාන ශිෂ්‍ය නායකයාටත් මම ආරාධනා කරනවා මගේ දුක් මාංශයෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත ක්‍රිකට් බැට් එක අද පරිත්‍යාග කරනවා. කැමති නම් ශිෂ්‍ය නායිකාවත් වෙන්න නැත්තම් කියයි මාව කොම් කරලා මම ඒ සැලකුවේ නැත්නම් විදුහල්පතිතුමා එන සමාප්ති සටහන මම මෙහෙම කියනවා පුතේ සමාප්ති සටහන දහසක් බාධක කියන්නේ මොකද? යන ගමනට දෙන රුකුලක් මිසක් බාධක කියන්නේ වැටෙන දේවල් නෙමෙයි. හරිද? එහෙනම් සමාප්ති සටහන මම මේක අවසානයේ දරුවෙකුට අවස්ථාවක් දෙනවා. තමන්ට අද දැනුණා නම් යමක් මේ වේදිකාව අරගෙන මේ මයික් එක අරගෙන පුතාලා කියන්නේ මට සර් අද දැනුනේ පුදුම ගැම්මක්. මට සර් අද දැනුනේ පුදුම ෆීලින් එකක්. මට දැනුණා සර් බොක්කට වැදුනා සර්. කියපු දේ වැදුන වැදිල්ලක්යි. මම දවසක සර් අභිභවා යනවා. මාහා සමාන වෙන්න එපා. මම සතුටු වෙන්නේ පුතේ මාව අභිභවා යන දරුවෙක් විතරයි. එහෙනම් මට අවස්ථාව ලබා දුන්නු විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රතාපගේ ඇතිතුමා ඒ වගේම වෙන ඉස්කෝලවල සාමාන්‍යයෙන් දේශනයක් තියෙද්දි ඉස්කෝලේ ගුරුවරු ටික මිස්ලා ටික ඉන්නේ නැහැ. හරිද? ගොඩක් වෙලාවට කරන්නේ කැන්ටින් වල ගිහලා එක්කවත් කනවා ස්ටාෆ් රූම් එකේ මොනවා හරි දීලා කතා කරනවා. නමුත් මා සමග මෙතෙක් රැඳී සිටියා අපේ ඉස්කෝලේ මේ ගම්පහල ඉස්කෝලේ ගුරුවරු ටික. එතුමියලට බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට. අනාගතයේ දවසක පුතේ මගේ නම්බරෙත් අවශ්‍ය නම් මම දාලා තියන්න. ඔයාලා ඕන දෙයක් කතා කරන්න මාත් එක්ක. ඔයාලා මොනවා හරි ගැටලුවක් වුණොත්, ඔයාලා මානසික චිත්තවුලක් වුණොත්, ඒ වෙලාවට උදව් කරන්න මට පුළුවන්. මම සයිකොලොජි ඇන්ඩ් කවුන්සිලින් මනෝවිද්‍යා උපදේශක. මනෝවිද්‍යාවක් දන්න උපදේශන දෙන්නත් ගන්න. දහස් සංඛ්‍යාත වැටිච්ච මිනිස්සු නැගිටවලදී. නිසා ඔයාලා මොනවා හරි ගැටලුවක් වුණොත් මාව හමු වෙන්න. කටුව නගරේ මම ඉන්නේ. මාව ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්නට උත්තරමයි ගාව තියෙනවා. හරිද? මම කැමති නෑ සියදි විහානි කරගෙන දරුවෝ දී කරන දකි නෙමෙයි අපේ රාජකාරියක්. අපිට තියෙන පුතේ මූලධර්ම. අපිට එහෙම පිට යන්න බෑ. අපිට කවදාකවත් ළමයිගේ නමක්වත් කියන්න බෑ. ළමයිගේ ප්‍රශ්න සමහර රහස් තියෙන පුතේ මෙතන. දරුවෝගේ රහස් මයි ගාව තියෙනවා. මා මලපසු මිහි පොළවට පස්සුණා. ඒව රහස් මිස කිසි කෙනෙකුට කියන්නේ නෑ. ඒ දරුවෝගේ රහස් තියෙන. ඒ කියන්නේ ඒවා කියන එක දරුවට හානියක් නෑ මම කියන්නේ නෑ. තේරුණාද? නිසා ඔයාලා මොන හරි ප්‍රශ්නයක් වෙලාවක මට කතා කරන්න. මම ඔයාලට උදව් කරන්න සූදානම්. මට බැරි දේවල් මට උගන්වපු ගුරුවරයෙක් ප්‍රොෆෙසර්ස්ලා ඉන්න.
මගේ යාළුවෝ ඉන්න මටත් වඩා දක්ෂ අය ඉන්න. එයාලගෙන් මම උදව් කරගන්න. ප්‍රශ්නයක් වුණොත් කඩා වැටෙන්න එපා. සියදිවි හානි කරගන්න යන්න එපා. ඒ ප්‍රශ්න අපිට කියන්න. අපි ඔයාලා වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙනම් මාත් සමග හිටියා අපේ මාධ්‍ය වීඩියෝ කරන, එඩිටින් කරන දක්ෂ ජංගම දුරකථනය ලස්සනට හසුරවන්න පුළුවන්. වීඩියෝ එඩිටින් කරන ආදරණීය මාලිකා බොහොම ස්තුතියි. මාත් එක්ක රැඳිස්කියාත් එක්ක ආපු දරුවා ඒ ඉස්කෝලේම දරුවෙක්. යාටත් බොහොම ස්තුතියි. එහෙනම් පුතේ අදින් අපි සමුගෙන ගියත් මගදී හම්බුණා කතා කරන්න. මේ අපේ සර්. සර් මම දම්පාල ඉස්කෝලේ දරුවෙක්. මම සර් එදා කතා කරලා ධ්‍යානෙ ඥානීය වචන මතකයි. මම උරුබොක්කේ නගරේ ඉන්නේ. උරුබොක්කේ සාමාන්‍ය මම හවස 2කට පටන් ගත්තා. උදේ පටන් ගත්තාම මම උරුබොක්කේ යන්නේ 4 පහ වෙලා. එතකම් මම උරුබොක්කේ නගරේ ඉන්නේ. සමහර වැඩි කාලයක් මම උරුබොක්කේ ඉන්නේ කන්නේ. උරුබොක්කට සම්පීඩ යනවා. උරුබොක්ක ඉස්කෝලේ දරුවන්ට ලොකු දේවල් ටිකක් කරලා තියෙනවා. කොලකැන්ද බලෙන් පොවපු මිනිස්සේ. අවුරුදු 5ක් කොලකැන්ද බලෙන් පෙවුවා. දැන් බොනවා. දැන් මම නැද්ද දවසට කොලකැන්ද බොනවා අඩුයි. විනයක් හදලා තියෙන පුතේ. අංක 1 විනයක් හදලා තියෙනවා. සමහර දරුවෝ අපි දැක්කන් දුවනවා හැබැයි ආදරේ. සමහර දරුවෝ බයයි මට හැබැයි ආදරේ. ඒ ආදරයයි ගෞරවයයි එකට එකතු වෙනවා. එහෙනම් අවසාන වශයෙන් කියන්නේ මට මේ භූමිය අද අවසර දුන්න ඇතුළට ඒ දුන්නේ ඔබගේ විදුහල්පතිතුමා. සමහර අය මේ අවස්ථාව දෙන්නේ නැහැ මොකද හිතනවා සමහර අය ගොඩක් දේවල් හිතනවා. ඉතින් එහෙව විදුහල්පති අතරේ බාල විදුහල්පතිතුමා අතරක් වටින මිනිස්සෙක්. මගේ ගමේ අපේ ගමේ අපේ සර් මම මතකත් නෑ මම කිව්වර සර් මම මතක නෑ. හැබැයි මට අවස්ථාව දුන්න මම හිතන්නේ මම දන්නේ ඇයි හේතුව දුන්නේ කියලා. සර් එක කියයි. එහෙනම් පුතේ සියලුම දරුවන්ට ජයග්‍රහණය මිස අඩියක් පස්සට යන්න එපා. සබන අඩියක් ගානේ හදා ගන්න හොඳ අයියක් මානසික වැටෙන්න එපා. දිරියක් ගන්න. අරගෙන මේ ගමන යන්න. කවදකාරිත් අපි හමු වෙයි. ආයෙත් දවසක මේ මිහි පොළව මත එදාට සතුටු වෙලා කතා කරන්න මාතෘකා හදාගෙන එන්නමයි ගාව. දුක් විඳින දේවල් කතා කරන්න එපා. මම සර් මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙක්. මම දම්පාල ඉස්කෝලේ කියලා එදා තමයි සර් මම හිතාගත්තේ මම සිංහයෙක් වෙනවායි කියලා. එහෙනම් දරුවන්ටත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම විදුහල්පතිතුමාටත් ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කළා. මම නිහඬ වෙනවා. සියලුම දරුවන්ට නිරෝගීවත් හෙට දිනක් ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සුබදැසනක් වේවා සිවුරාටම ආදරණීය දුවදරුවනි. මට හිතෙන්නේ දම්පහළ විද්‍යාලයට අද දවස සුවිශේෂී දවසක්. මොකද මම ප්‍රථමයෙන්ම මතක් කරනවා අද දවසේ අපේ දේශකතුමන්ව සුසන්ත පතරණ මහත්මයා, එවැගේම උරුබොක්ක ජාතික පාසලේ ඉංග්‍රීසි විෂය ආචාර්ය, එවැගේම මනෝවිද්‍යා උපදේශක, ව්‍යවසායක සහ කටුවන දැක්ම ආයතනයේ නිර්මාතෘවර ඔබතුමන්ව අප දම්පහළ විද්‍යාලය වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වගේ කාර්යයක් නිරත වෙන්න ඔබතුමන් මුලින්ම මේ වගේ පුංචි පාසලකට පැමිණීම සම්බන්ධයෙන්. මොකද අපි දන්නවා පුංචි කියමනක් තියෙනවා every dark cloud has a silver line කියලා. මම හිතන්නේ හැම අඳුරු මේ වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඇත්තටම මේ self reflection කතා මම ගොඩක් අහලා තියෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව දැකපු self reflection කතාවක් අද දවසේ අපිට අහන්න හම්බුණා. ඉතින් ආදරණීය දරුවෝ මම දැක්ක කවුරුවත් සමහර දරුවෝ හෙල්ලුනේවත් නෑ, අහගෙන හිටියා. පිටිපස්සේ ඉඳගෙන මම අහගෙන හිටියා. ඇත්තටම මේ කියන්න දේවල් තියෙන කට්ටිය ගොඩක් සමාජෙ හිටියත් තමන්ගේ self reflection එක ගැන කතා කරන මිනිස්සු ගොඩක් අඩුයි. නමුත් සර්ට තියෙනවා හොඳ ධෛර්යයක් තමන්ගේ අනාගත ඉලක්කයක් කොහොමද යම් තැනකට යන්නේ. ඉතින් ඇත්තටම සර්ට තියෙන ඒ දක්ෂතා සහ ඒ තියෙන සුදුසුකම් එක්ක ඔබතුමාගේ අනාගත දවස සාර්ථක වෙනවා කියන එක නම් නොඅනුමානයි. ඉතින් ආදරණීය දරුවනේ, මම හිතන්නේ මට වඩා දේවල් ඔයාලට කියන්න තියෙනවා කියනවාම දන්නවා. ඉතින් මම අවස්ථාව දෙනවා මගේ ස්තුති කතාවෙන් පස්සේ ඔයගොල්ලෝ එක දරුවෙක්ට හරි ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ පාසලේ ඕගොල්ලොන්ට අද දවසේ දැනුණු දේ පිළිබඳව චුටි කතාවක් කරන්න. ඉතින් මම විශේෂම ස්තුතිවන්ත වෙනවා අද දවසේ දේශකතුමන් වෙන සුසන්ත පදරණ මහත්මයාට. ඒ වගේම තමයි
අද දවසේ මේ අපේ දුවා දරුවන්ට සාර්ථක ලෙස තමන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට අපි කොහොමද හොඳ මිනිසෙක් වෙන්නේ, කොහොමද අපේ අඩුපාඩු හදාගන්නේ කියලා පැහැදිලි කරපු ඒ සුසන්ත සර් කියපු කරුණු ටික හොඳට ඔළුවට අරගෙන අදින් පස්සේ තමන්ගේ ජීවිතේ සාර්ථක ජීවිතයක් කරගන්නට ඔයගොල්ලෝ හැමදෙනාම බලාගෙන ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් නැවතත් ආයෙත් විදුහල්පතිතුමාට ස්තුතිපත් වෙනවා. මොකද මේ වගේ විශේෂ අවස්ථා පාසලට රැගෙන එන්නට විදුහල්පතිතුමන් දරන උත්සාහය ඇත්තටම අගය කළ යුතුයි. අද දවසේ මට ඊයේ කිව්වා මෙන්න මේ වගේ වැඩසටහනක් තියෙනවා සර්. ඇත්තටම දරුවන්ට ගොඩක් ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ අවස්ථා දරුවන්ට දෙන්න ඕනේ. මොකද සදන්නවා මේ දවස්වල අපි ගොඩක් ලොකු වේගවත් ගමනක යන්නේ. මොකද දරුවන්ට සිලබස් කවර් කරන ගමන් ඒ වගේ දේවලුත් එක්ක ඇත්තටම මේ වගේ අවස්ථාවක් සර් දෙනවා කියන එකත් ගොඩක් වටිනවා. ඉතින් ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩසටහන සංවිධානය කරද්දී සංවිධානය වෙනුවෙන් අප හා සම්බන්ධ වූ අපේ විදුහල්පතිතුමන්ට ඒ වගේම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. අප සමග තමන්ගේ වටිනා කාලය උගන්වන්න තියෙන කාලය කැප කරමින් එම කාලය ලබා දුන්න ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. නැවතත් මතක් කරනවා අද දවසේ ඔබතුමන්ගේ දේශනය නිසා පාසලේ දරුවන් බොහොමයක් වෙනස් වෙයි කියන අරමුණින් යුතුව මගේ කතාව මින් අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි. ගෞරවනීය විදුහල්පතිතුමාගෙන්ද අද දින අපේ අහා දේශනයට සම්බන්ධ සුසන්ත විද්‍යාලන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. ඉතින් අපි මෙච්චර කාලයක් අපේ වැඩ කරේ අපේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඉතින් අපේ ජීවිතේ දෙන හැම අභියෝගයකින්ම පලා ගියා. මෙච්චර කාලයක් අපි හැම අභියෝගයක්ම බාරගත්තේ නැහැ. ඉතින් අද සර් කිව්ව විදිහට අපේ ජීවිතේ දෙන අභියෝග, අපේ ජීවිතේ දෙන කඩාවැටීම් හැම දෙයකටම සාර්ථකව මුහුණ දීලා අපි අද ඉඳන් අපේ වැඩ කටයුතු සිංහෙක් වගේ රාජාලියෙක් වගේ කරන්න ඕන. ඉතින් මම හිතනවා මේ මගේ සහෝදර සහෝදරියන් අද ඉඳන් හොඳින් වැඩ කටයුතු කරයි අපේ ජීවිතේ දෙන හැම අභියෝගයකටම හොඳින් මුහුණ දෙයි කියලා. ඉතින් මම හිතනවා අපේ ඉස්කෝලේනොත් කවදා හරි සමාජයට හොඳ පුරවැසියන් බිහි වෙයි කියලා. ඉතින් මම සුසන්සර්ගේ අභියෝග මුහුණ දුන්න ආකාරයටම අපේ ජීවිතෙත් එන හැම අභියෝගයකටම හොඳින් මුහුණ දෙන්න කියලා මම හැමෝගෙම ඉල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා සර්ගේ හිතේ තියෙන හැම සාර්ථක දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් සර්ට ගොඩක් පිං අද අපිට මේ වගේ වැඩසටහනක් කරාට. ගරු විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ තුමියගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අද අපේ පාසලට පැමිණලා වටිනා අදහස් අප වෙත ලබා දුන් ගරු සුසන්ත සර්ගෙන්ද අවසරයි. ඉතින් අපි මේ වෙනකොට දන්නවා අපේ ජීවිතයට ගොඩක් අභියෝගනවා. ඒ කියන්නේ මෙතන ඉන්න හැම ළමයෙක්ටම දරාගත නොහැකි අභියෝගනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බැරි විදියට. ඉතින් අපි දැන් අද ඉඳගෙන දැනගන්න ඕන අපිට මේ එන අභියෝග ඉතාම පුංචි දෙයක් කියලා. ඉතින් අපි දැන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ පුරාවට එන චූටි අභියෝගයක් වුණත් අපි ලොකුවට ගණන් ගත්තා. ඉතින් අද ඉඳගෙන මේ සර්ගේ වටිනා උපදෙස් වලින් අපි දැනගන්න ඕන අපිට එන අභියෝග පුංචි දෙයක් කියලා හිතලා ඒවා සාර්ථකව මේ යොමු කරන්න. අභියෝග වලින් පැනලා යන්නේ නැතුව සර් වගේ ධෛර්යවන්ත වෙලා කටයුතු කරන්න. ඉතින් අපි දන්නවා අපි දෙයක් කරද්දී අපි කාලේ නිකරුණේ ගත කරනවා. නිකන් පුංචි වැඩකට උනත් ගොඩක් කාලය වැය කරනවා. එහෙම කරන්නේ නැතුව කාලය අගය දැනගෙන වටිනා දේවල් කරන්න අපගේ හිත යොමු කරන්න ඕන. සර් කිව්වා අපි හැමතිස්සම කියන්නේ නැති වෙච්ච දේවල් කියලා. ඒක මාත් පිළිගන්නවා. මොකද අපි හැමතිස්සම අපිට හිතට දුකට දෙන දේවල් තමයි අපි හැමතිස්සම නැති වෙන දේවල් ගැන විතරයි කියන්නේ. චුට්ටක් ඔයාලා හිතලා බලන්න නැති වෙන දේවල් නැතුව අපිට තියෙන දේවල් ගැන. ඒ තියෙන දේවල් ගැන හිතලා අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන.
අදිෂ්ඨානය මිනිසා කවදාවත් නතර කරන්න බෑ. ඒක ඇත්තක්. අපිට ඕනම දෙයක් අපි කරන්න හදන කටයුත්තක් කඩා කප්පල් ගන්න ඕනම කෙනෙක් ඉන්නවා. නමුත් අදිෂ්ඨානශීලීව ජීවිතය කරා ගන්නකොට කාටවත් බෑ පහලවත් ගන්න. ඉතින් මම පළමුවෙනටම ස්තුති කරනවා සුසන්ත සර්ට මේ වගේ වටිනා අදහස් යොමු කරලා අපගේ සිත ශක්තිමත් කරන්න කටයුතු කරපු සර්ට ගොඩාක්ම ස්තුති කරනවා.